L2025 L2025 ගැන මේ ඉදිරි ප්ලෑන් එක තමයි මේ කියන්න හදන්නේ. මේ ප්ලෑන් එකේ අරමුණ ඔයාව සුපිරිම තැනකට ගෙනියන එක. මම පිළිගන්න විදිහට ඔයාලට වැඩ බැරි නෑ. එක්ක වැඩ ක්‍රමවත් නෑ. එහෙම නැත්නම් එක ගැම්මට කරගෙන යන අදිෂ්ඨානේ නෑ. එහෙම නැත්නම් ඔයාට මේ දේවල් කරන්න ඕන කරන සම්පත් ටික, ඒ කියන්නේ සටහනක් නැති වෙන්න පුළුවන්. කාල වේලාව නැති වෙන්න පුළුවන්. වැඩ ගොඩ හිල වෙන්න පුළුවන්. ඔය ඕනම කෙනෙකුට හරි ගයිඩ් එකක් යටතේ, හරි ප්ලෑන් එකක් යටතේ කරොත් මේ ඉදිරියට තියෙන මාස 6 ජීවිතේ හිතනවට වඩා සුපිරිම තැනකට ගෙනියන්න පුළුවන්. අන්න ඒක කරන්න තමයි මේ සැලැස්ම දෙන්නේ. මේක වැඩ කරන පන්තියක් නෙමේ, වැඩ කරවන්න මම මේක ප්ලෑන් කරගෙන ඉන්නේ. හරි? දැන් ඒතර මේකේ සම්පූර්ණ විස්තරය කියන්නම්. ඔයගලන්ගේ සියලුම අපේ පන්ති ආවනාව කමක් නැහැ, ලංකාවේ දරුවනේ. ඕනම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න කියන්න. හරි? මෙන්න මෙහෙමයි තියෙන්නේ. මුලින්ම මේකේ ප්ලෑන් එක මම කියලා ඉන්නම්. පළමුවෙන්ම මේකේ ප්ලෑන් එක කොහොමද කියන එක කියන්නම්. දැන් අපිට මාස බලන්න මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්. හරි? ඔක්තෝබර්නේ ඒ කියන්නේ ඒතර අපිට විභාගයේ දිනේ ඕගොල්ලෝම කියන්නකෝ විභාගේ ඩේට් එක දැන්ට ආරංචි විදියට කවදාද තියෙන්නේ කියලා. හරි? ඒතර කොහොම වුණත් මැයි ජූනි ජූලි අගෝස්තු ටයිප් කරලා දාන්න. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 10. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ඔක්තෝබර් මාසේ විතරයිනේ වැඩ කරන්න පුළුවන්. නොවැම්බර් මාසේ අන්තිම දවස් 10 වැඩ කරන්න බෑ බබා. ඇයි? ඇඩ්මිෂන් ගන්න ඉස්කෝලේ කීප වතාවක් යන්න වෙනවා. ඒ කාලෙට වැඩක් කරන්න බෑ. එහෙනම් ඇත්තටම අපිට හරියට වැඩ කරන්න තියෙන්නේ මැයි මාසෙත් දැන් දවස් අද වෙනකොට කීපයක් ගිහිල්ලා මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් හරි කියන කාලයේදී ඔක්තෝබර් අවසාන වෙනකන් විතරයි තියෙන්නේ. නොවැම්බර් දවස් 10 ගණන් ගන්න එපා. ඒක ටාගට් කරලා හදන්න එපා. හරි? ඒ කාලේ ඇත්තටම අපි නොවැම්බර් වෙනකොට එහෙම පන්ති නවත්තලා ඕගලන්ට හොඳට රිලැක්ස් කරන්නත් දීලා තියෙන්න ඕනේ. දැන් ඒතර මේ ප්ලෑන් එකේදී කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. අවුරුදු මේ 37ක විතර තියෙන එක්ස්පීරියන්ස් එක. හරි? ඕගලන්ට මම දෙන්න හදන්නේ. ඇත්තටම අපි මේ මාස 6 හොඳට ප්ලෑන් කරොත් හරි? කියන්නේ මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් හරි කියන මාස 6 ප්ලෑන් කරොත් ඔයා මේ වෙනකොට මොන මට්ටමක හිටියත් ඔයාට ඒ එකට යන්න පුළුවන්. හරි. ඒ එකට යන්න නම් හරි ඔයාට තියෙන්නේ මොකක්ද කියලා බලන්න. එක තමයි විෂයේ දැනුම ඔයාට හොඳට තියෙන්න ඕනේ. නොලෙජ් එක තියෙන්න ඕනේ. හරිද? දැනුම තියෙන්න ඕනේ. දැනුම තියෙන විතරක් මදි. මතකය කියන එක තියෙන්නම ඕන දෙයක්. දැනුමයි මතකයයි තියුණට මදි. හරි? උත්තර ලියන ක්‍රම ටික ඔයාට හොද්දට තැන්පත් වෙලා තියෙන්න ඕනේ. දැන් ඔන්න ඔය කාරණා ටිකනේ අපිට තියෙන්නේ. හරි? මෙන්න මේ ටික තමයි තියෙන්නේ. හරි? එතකොට මේක හොඳට මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ සමහරට මේ පොඩි අය කියලා පුංචි උන්ව ඇච්චම්බ පොඩි එකා කියලා නෝන්ඩි කරන වෙලාවල් තියෙනවා. හරි? එහෙම තියෙනවා. දැන් ඕගොල්ලෝ කවුරුත් දන්නවා මේ YouTube වීඩියෝ දෙකකුත් දාලා ඇති. මගේ පන්තියේ හිටපු හරි අර අවුරුදු 12න් A level කරන්න ආව පොඩි එකා මේ ඉස්සරහට ඉස්සෙ හිටියේ. හරි? ඒ පොඩි බවත් මේ සැරේ A levels කළා A3යි. දැන් තාම අවුරුදු 15 මාස ගානක් උට. හරි? එතකොට අර කළුතර දිස්ත්‍රික්කයෙන් දෙවෙනියට පාස් වෙච්ච ලංකාවේ 35 වෙනිය වෙච්ච අයියා මල්ලි බබා හරි කෙහාන් එයත් හරි මාස 10යි A level කරේ. හරි ලංකාවේ 35 වෙන්න. කළුතර 2 වෙන්න. ඒතර කෙහාන් සඳමල්ල ඔක්කොම එක පන්ති එකට හිටපු ඒගොල්ලෝ යාළුවෝ. හරි? මේ චුට්ටි අය. එතකොට ඒගොල්ලෝ කරා නම් ඊට වඩා තීක්ෂණ බුද්ධියක් දැන් ඔයාට තියෙන, සමාජය ගැන තේරෙන, ඔයාට අනුන් නිසා නින්දා අපහාස ලැබිලා ඇති.
එහෙම වෙලා තියෙන තත්වයකින් ඔයාට ඊට වඩා ලොකු ගැම්මක් අරගෙන ලොකු ගේමක් දෙන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම බලන්න ඕනේ දැනුම හදා ගන්න ඕනේ. දැනුම කියන්නේ මේ තියරි ටික හරියට හදා ගන්න ඕනේ. ඒකනේ පළවෙනි දේ. තියරි ටික විභාගෙට මේ හොඳටම කිට්ටු වෙලා කරන්න ගියොත් හරි සමහරට එහෙම මේ කියන පන්ති අන්තිම සතිය වෙනකන් තියරි කරා ඒකෙන් තමයි කරේ කියලා හොරෙන් ඒගොල්ලෝ යනවා වෙනම ක්ලාස් වලට. හරි. ඒ කියන්නේ වෙනම ඒ කියන්නේ අන්තිම මොහොතේ කරනකම් කියලා යන පන්ති වල යන ළමයි තව ගෙදරටත් ගෙන්න ගුණ ගන්නවා. ඒතර අර බහුතරයක් ඒකෙන් රැවටෙනවා. හරි. එහෙම අන්තිම වෙනකම් කරලා මේක කරන්න බෑ. ඊළඟට අපි මතකය හදාගන්න සහ මතකය පවත්වා ගන්න ඕනේ. මතකය හදන්න ඕනේ මේක පවත්වා ගන්න ඕනේ. ඊළඟට තියෙන උත්තර ලියන ශිල්පීය ක්‍රම ටික හරියට ප්‍රගුණ කරගන්න ඕනේ. ඔය ටිකනේ අවශ්‍ය වෙන්නේ. හරි මේ මතකයේ පවත්වා ගැනීමට මොකක් හරි ඒකට මෙතඩ් එකක් තියෙනවා. අපි දන්නවා හරි දැනුම කියන්නේ අපි මෙතන නම් යමු. අපි ඉගෙන ගන්න දේනේ. අපේ knowledge එක අපේ subject knowledge එක කියන එක අපි ඉගෙන ගන්න දේ. හරි ඒක මං හිතන්නේ මේ වෙනකොට විෂයන් තුනේම ඔයගොල්ලෝ තියරි පන්ති වල සෑහෙන ප්‍රමාණයක් ගුරුවරු කැපකිරීම කළා උගන්වලා ඉවර ඇති. හරි මම මගේ පන්තිය ගැනත් චුට්ටක් කියනවා. හරි මෙතන දැන් මේ මැයි මාසේ අපි ස්ටාර්ට් කරා KPKC සමතුලිතතාවයේ තියෙන දීර්ඝම ගණන් තියෙන කොටස. හරි KPKC ඊට අමතරව අපි දවසට පැයක් වගේ කර්මාන්ත රසායනය කරගෙන යන ලේසි මාතෘකාවක් මහන්සියක් නැතුව පාඩම් කරන්න පුළුවන් මාතෘකාවක්. එතකොට ඔන්න ඔය ටික තමයි මීට අමතරව මේ මැයි මාසයේ ඇතුළත දැන් ඇත්තම කිව්වොත් KPKC අප්‍රේල් අග සතියේ ස්ටාර්ට් කරේ. නමුත් මේ මැයි මාසේන ඕනම ළමයෙකුට ඒ අප්‍රේල් අග සතියේ පාඩම් ටික ඔන්ලයින් වීඩියෝ විදිහට බලන්න දෙනවා. කර්මාන්තවල එක ඒ කියන්නේ පළවෙනි කොටස ඕගනික් වලට ඍජු සම්බන්ධයක් තියෙන මොනවාද පොලිමර් කෙමිස්ට්‍රි කියන එක අපි සම්පූර්ණ කරලා තියෙනවා. හරි කර්මාන්ත එක කියන එක. ඒතර ඒකත් අලුතෙන් ළමයෙකුට බලන්න දෙනවා. ෆ්‍රී බලන්න පුළුවන් මේ මැයි මාසයේ යටතේ. මේ මාසේ මම කම්ප්ලීට් කරලා දෙන්නේ KPKC ඔය විභාගෙට ලොකු ෂෝ එකක් තියන්න පුළුවන් මාතෘකාවක් තමයි ව්‍යාප්ති සංගුණකයේ හෙවත් විභාග සංගුණකයේ ටිකක් තියරි හරි චුට්ටයි මේකේ ප්‍රශ්න දිගට වෙනවා ටිකක් අමාරු ප්‍රශ්න එන්නේ හැම සෙක්ෂන් එකකටම සම්බන්ධ කරනවා. ඉතින් චාලකයට සම්බන්ධ කරනවා සමතුලිතතාවයේ අම්ල බෂ්ප පාඩමට සම්බන්ධ කරනවා. ඒක ගොඩක් පාඩම් වලට සම්බන්ධ කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් විභාගේ කිට්ටුව ළමයි කියන පාඩමක් තමයි KD පාඩම. නැත්නම් ව්‍යාප්ති සංගුණක පාඩම අමාරුයි කියලා. ඒතර ඒකෙත් පළවෙනි අදියර කියා දීලා මෙතන ඊට පස්සේ අපි කරන්නේ මේකේ මේකට අදාළව ඊළඟට කරන්නේ පේපර්ස් වලට පුළුවන් තරම් දාලා පේපර්ස් ලියවනවා. ඔන්න ඕක තමයි අපේ හරි මැයි මාසයේ තියෙන ප්ලෑන් එක. කර්මාන්ත එක අලුත් ළමයිට ෆ්‍රී බලන්න දෙනවා. KPKC එකේ මුල් කොටස් ටික බලන්න දෙනවා. හරි ඒක අපි හෙට වෙනකොටම සයිට් එකට දාලා තියෙනවා ෆ්‍රී බලන්න ඇවිල්ලා. හරි KPKC පාඩම සම්පූර්ණයෙන් ඉවර කරලා දෙනවා. KD පාඩම කරනවා. කර්මාන්ත දෙවෙනි පාඩම දෙවෙනි කොටස කරනවා. මේ වගේ කර්මාන්ත කෑලි 5කට මම කඩාගෙන තියෙනවා. හරි ඒක කරනවා. ඒතර මේ ඉස්සරහට තව පොඩි ඒක ගානක් තියෙන. මොකද අපි මේ වෙනකොටත් 14න් 12ක් කම්ප්ලීට් කරලා තියෙන නිසා. හරි. එහෙනම් ඔන්න එතකොට ඔයාට knowledge එක කියන එක මේකෙන් දැනුම කියන එක හරි ඒ කියන්නේ විෂය දැනුම කියන එක හරි ඉක්මනට සිලබස් එක ගොඩක් ඉස්සෙල්ලා අපිට ඉවර කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි. එතකොට අපි හිතමු අපේ ආපු නැති දරුවෙක් තාම පාඩම් වල මුල් හරි ඉන්නවා කියලා. එහෙම දරුවෙක් නම් එයා සැලෙන්න එපා. ඕනම දෙයකට ලෝකේ ක්‍රමයක් තියෙනවා. හරි. ඕනම දෙයකට ක්‍රමයක් තියෙනවා. ඔය ඇත්තරම ගිය සැරේ හොඳ රිසල්ට්ස් ගත්ත ළමයි බොහෝ දෙනා මයික් ඇවිල්ලා පෞද්ගලිකව කතා කරා. මං ඉන්නේ මෙන්න මේ තත්ත්වෙ මොකද සර් කරන්න කියලා. ඉතින් මගේ තියෙන එක්ස්පීරියන්ස් එක අත්දැකීම කියන එක මම ඒගොල්ලන්ට දුන්නා. ඒ දරුවෝ හොඳ තත්ත්වවලට ගියා. හරි. ඇත්තරම මතක තියාගන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මයික පෞද්ගලිකව කතා කරන්න. ඔයගොල්ලෝ දන්නවා මම අනිවාර්යෙන් පන්තියේ ඇරිලා හරි පන්තියේ වාඩි වෙලා ඉන්නවා ගොඩක් වෙලා ළමයි එක කතා කරන්න. ඒක මම පන්ති හැමතිස්සෙම ඇවිද ළමයිගෙන් අහනවා විස්තර. ඒ කියන්නේ මේ දරුවෙක්ව හොඳට මේන්ටේන් කරන්න ඕනේ. ඒක එයා හරියට පරිපාලනය කරගන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට මයික පෞද්ගලිකව කතා කරන මම ඕන හෙල්ප් එකක් දෙන්නම් මේ දැනුම හදා ගැනීමේදී මොන හරි ප්‍රශ්නයක් ආවොත්. මේ මතකය කියන එක මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. මම ඕගලන්ට ඒ සඳහා විශේෂ
කාලසටහනක් හැදුවා. කාලසටහන හදනකොටත් මම කියා දුන්නා. අපි පාඩමක් අහලා කාලය යනකොට මෙහෙම දැනුම ඔහොම මතකයේ කියන එක අඩු වෙලා යනවා. ඒතර මේකට අපි දෙන ඉක්මනට කියන්නම් සාර්ථක දේ තමයි දැන් අද පාඩම් කරා නම් තව දවස් දෙකක් යන්න ඉස්සෙල්ලා. මොකද අද කරපු එක හොඳටම මතක අද. මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කියලා ඇති මගේ එක අවුරුද්දක අයිලන්ඩ් ෆෙස්ට් වෙච්ච අයියා කෙනෙක්. හරි. ඒ අයියා ඒ කියන්නේ බස් එකේ ආයේ ගෙදරට යනවා පැය දෙකක කාලයක්. එයා හැමදාම කරේ බස් එකේ වාඩි වෙන සීට් එකක් හොයාගෙන S2 පියාගත්තා. සමහර ඒ දරුවා මේක අහයි. හරි. ඒ S2 පියාගෙන එයා අර උගන්වපු පාඩම අනුපිළිවෙලට මතක කරගෙන යනවා. හරි. ගෙදරට බස් එකෙන් බහිනකොට ඒ පාඩම ඔක්කොම රිවයිස් කරලා ඉවරයි සමූහ ඒ කියන්නේ වාර කීපයක්. අන්න ඒ විදිහට ඔයාට පුළුවන් මේ අද ඉගෙන ගත්ත පාඩමක් අදම ඒ වගේ ක්‍රමයක් ඔයාගේ ක්‍රමයට ඔයා හදාගන්න. එහෙම කරන්න නැත්නම් මේ අමතක වෙන එක ගෙදර ගිහිල්ලා එදා දවසේ හෝ නැත්නම් මම වැඩියෙන්ම කැමති හොඳට මහන්සි යන්න හොඳට නිදාගෙන ඊට පස්සේ දවසේ උදේ පාන්දර නැකිලා හරි වෙනදට වඩා පැය භාගයක් කලින් නැගිටින්න. ඒ නැකිලා හරි මෙන්න මෙතන මේක නැවත බලන්න. එතකොට මේ මතකය මෙහෙම උත්තේජනය වෙනවා. ඒ උත්තේජනය වෙලා හරි ආයි මේක අමතක වෙනවා. නමුත් අරිට වඩා අඩු ශීඝ්‍රතාවයකින්. මේ මම මේ කියනකොට චුට්ටක් කරුණා කළා. ඕගලන්ගේ අම්මලා තාත්තලා ඉන්නවා. මට ප්‍රශ්න කීපයක් ඒගොල්ලෝ එක කතා කරන්න තියෙනවා. හරි දරුවෝ පිළිබඳව. ඒ නිසා අම්මලා තාත්තලා හෝ වැඩිහිටි අයියලා කළා ඉන්නවා නම් කරුණාකරලා ඉක්මනට මෙතනට එන්න කියන්න. හරි. ඉක්මනට එන්න කියන්න. ඒක හරි වැදගත්. ඕගලන්ගේ ඒ කියන්නේ ඕගොල්ලන්ට දෙමව්පියන්ගේ පැත්තෙන් වැඩිහිටියන්ගේ පැත්තෙන් දෙන්න ඕන සපෝට් එක ගැනත් මම මේකම කියන්නම්. එතකොට මේ වැඩියෙන් හොඳයි ඒක. හරි. ඒ නිසා හැමෝන්ටම චුට්ටකට එන්න කියන ඔයා වෙනුවෙන් එන්න කියන්නේ. හරි. තමන් වෙනුවෙන් චුට්ටක් සර් කියනවා කියන්නේ එන්න කියලා. එතකොට ඒක ගොඩක් ඔයාට වටිනවා. හරි. එතකොට මෙන්න මෙහෙම. හරි. මේ ඉක්මනට මෙන්න කියන්නේ ගොඩක් වෙලා ඉන්න ඕනේ මුල් කෑලි ටිකේදී ඉඳලා ඊට පස්සේ යට අයින් වෙන්න කියන්නේ. මෙහෙම මේක අමතක වෙගෙන යනවනේ. දැන් අපි මේක අද පාඩම ඉගෙනුවා. හරි. මහන්සි ගෙදර ගියා හොඳට නිදාගත්තා. උදේ වෙනදට වඩා පොඩ්ඩක් වෙනස්ින් නැකිලා බලන්න. ඒතර ඒකෙදි හොඳට ඔලුවට වදිනවා. මොකද මේ වෙහෙසපත් වෙලා ඉන්න වෙලාවක වැඩ කරාට ඒකේ ඵලදායිතාව අඩුයි. හරි ඵලදායිතාව අඩුයි. දැන් මම ඕගොල්ලන්ගේ පේපර් එකක් හදනකොට උනත් සමහරට මම උදේ පාන්දර ගාල්ල ගිහිල්ලා ක්ලාස් එක කළා. මම ඩ්‍රයිවර්ස්ලා නැහැනේ. තනියෙන් යන්නේ. හරි. ඒතර ගිහිල්ලා මහන්සි වෙලා ඇවිල්ලා මම කරන්නේ ඊට හැන්දෑවට සමහරවල්ලාට පොත් ටික පිළිවෙලට තියලා සඳුදේ පොඩ්ඩක් පාන්දරින් නැගිටිනවා. නැකිලා වැඩ කරනකොට සාමාන්‍යයෙන් ඩබල් එකේ වැඩ ටික කරගන්න පුළුවන්. හරි? අන්න ඒක අනුගමනය කරන්න. ඒතර මේක අද ඉගෙන ගත්තා හෙට උදේ පාන්දර වගේ පාඩම් කරා. ඒතර මෙහෙම යනවා. ආයි තව දවස් දෙකකින් විතර ඒක ළඟම කරන්න එපා. ඒතර මොකද කෙමිස්ට්‍රි විතරයිනේ එහෙම උනොත් කරන්න වෙන්නේ. එහෙම වැරදිව ඒ කියන්නේ උපදෙස් දෙන්න හොඳ නැහැනේ බබා. දවස් දෙකකින් විතර කරනකොට දැන් ආයි මේක අමතක වෙන එක මේක මෙහෙම කරගෙන නියත කරගන්න පුළුවන්. ඔන්න ඕක ඔහොම යනකොට අපේ පේපර් ක්ලාස් එකේදී අපි හැමදාම ඕගොල්ලන්ට මේක මතක් කරගෙන පේපර්ස් වලින් මතක් කරනවානේ. අනිත් ඒක ඕගොල්ලෝ දන්නවා. හරි. ලංකාවේ එකම පේපර් ක්ලාස් එක මොකක්ද? හරි. එදා ලියලා එදා ඩිස්කස් කළ ගුරුවරයා සම්පූර්ණ පේපර් ටික එදාම ලකුණු දෙන එකම පේපර් ක්ලාස් එක. ඒකේ වාසිය මොකද්ද? එදා ලිව්වහම කරපු ගොංකන් ටික මතක එදානේ. ඒක ඉවලෙම හදා ගන්නවා. පන්තියෙන් එළියට බහින්නේ තමන් කරපු වැරදි හදාගෙන නිවැරදි කරගෙන. නැත්නම් වෙන්නේ පේපර් එක ලියනවා, පේපර් එක ගන්නෙ නෑ, ඩිස්කෂන් එක අහන්නේ නෑ. අර දෙමෝපියන්ගේ සල්ලි නාස්ති කරපු එක අපරාධයක් වෙලා තියෙන්නේ. ඉතින් මම ලොකු කැපකිරීමක් කළා තමයි එදා පේපර් එක ලියලා, එදාම ලකුණු දීලා, හරි එදා මේ වැඩේ කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මේ මතකය හදාගෙන යනකොට හරි ඔයාට මේ පේපර් ක්ලාස් එකෙන් හරි ලොකු හයියක් ඔයාගේ මතකයේ තහවුරු කරන්න එනවා. මතකයේ තහවුරු කරන්න එනවා. එතකොට ඇත්තටම හරි අපි එදාම පේපර් එක ඩිස්කස් කරන එකේ තියෙන ඒ කියන්නේ ඇත්තටම වටිනමකම ඒකේ මාරම නියමම වටිනාකම මොකද්ද? උත්තරේ වැරදුණේයි ලියන ක්‍රමය මොකක්ද කියන එක ඔයාට සෙට් වෙනවා. ඒක ඒ ක්‍රමයට ගහන්න තවත් සුපිරි ක්‍රමයක් නෑ. හරි. තමන් වෙනුවෙන් මොනවා කිව්වත් මේ යන වැඩපිළිවෙලට ගහන්න ක්‍රමයක් නෑ. හරි. ඒක සබ්ජෙක්ට් නොලෙජ් එක පැත්තෙන්ද, මතකය හදන පැත්තෙන්ද, උත්තර ලියන ක්‍රම පැත්තෙන්ද, පේපර් එක එදාම ලියලා එදාම ඩිස්කස් කරන පැත්තෙන්ද ඔය ඔක්කොම උන්න ආයි සුපිරියටම දෙනවා.
ඒකම සිලබස් එක කවර් කරන පැත්ත ගත්තොත් හරි අපි සිලබස් එකේ 14න් 12ක් ඉවරයි. ඊළඟ ටික වැදගත් ටික හොඳට රිලැක්ස්. මේ කාලේ රිලැක්ස්. තව ටිකක් ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? වැඩ තුන හිර වෙනවා. ඒ වැඩ තුන හිර වෙනකොට කර කියා ගන්න බෑ. මම ඕගලන්ට මුලින් ඉඳන්ම පන්ති කිව්වේ මොකද්ද? අනෙක් විෂයන් දෙකට මම සපෝට් එකක් දෙනවා. මම වේරාසෙනින් වැඩ ඉවර කළා. මං ආයි කිව්වා අන්තිම වෙනකොට මම පන්ති ගොඩක් දාන්නේ නැහැ. මැද හරිය පන්ති ටිකක් එක්ස්ට්‍රා දාලා ඉක්මනට කළා දීලා හරි පන්ති ටික විභාග කිට්ටු වෙනකොට අවම දින ගාණක් පන්ති පවත්වන්නේ කියලා. ඒතර හැබැයි කියන්න එපා අපි වෙනුවෙන් පෙනී හිටියේ නෑ කියලා. හරි. දැන් සමහර ළමයි ආසයිනේ විභාගෙට යනකම් YouTube එකෙන් උගන්වනවා. ඒතර අපි වෙනුවෙන් පෙනී හිටියා වෙනවනේ. එහෙම ගොන් කතා කියන්න එපා බබා. හරි. හරි. ඔන්න ඔය එක තමයි මේක. දැන් ඊට පස්සේ ඇත්තට මේ මොකද්ද ස්පීඩ් රිවිෂන් කියන්නේ? මෙන්න මේ ස්පීඩ් රිවිෂන් කියන එකේ අරමුණ තමයි දැන් මම මේක ගොඩාක් කාලෙක ඉඳන් කරගෙන එනවා. හරි ඒකම මේක දිනෙන් දින ඒ කියන්නේ වසරින් වසර මේක දියුණු කරනවා. ඒතර මේ සැරේ ඒ ස්පීඩ් රිවිෂන් එක ලොකුම දියුණුවක් කරගෙන තියෙන්නේ. වෙනද මම ස්පීඩ් රිවිෂන් එකක් සාමාන්‍යයෙන් කරන්නේ විභාගයට එල් එක්සෑම් එකට මාස 2ක් හෝ 3ක් තියලා. මේ සැරේ මාස 6කට කලින් ස්පීඩ් රිවිෂන් එක ස්ටාර්ට් කරන්න හේතුවක් තියෙනවා. මේ මාස 6කට කලින් ස්පීඩ් රිවිෂන් එක ස්ටාර්ට් කරන්න හේතුවක් තියෙනවා. මේක හේතුව මම කියන්නේ ස්පීඩ් රිවිෂන් පන්ති ඉවර කරන දාට. තේරුණාද? ඒක හේතුව කියන්නේ මට සාමාන්‍ය හැම දෙයක් මේ රැකගෙන ඉන්න පුළුවන් හේතුව නොකිය. හොඳේ. ඒතර මෙහෙමයි. මේ හේතුව ඇහුව දාට ඔයා මට ගොඩාක් ස්තුතිවන්ත වේවි සර් අපි ගැන හිතලා වැඩ කරා කියන එක. එතකොට මේ ස්පීඩ් රිවිෂන් එකේදී කරන දේ මං කියන්න. මේකේ ප්ලෑන් එක. එක තමයි මං ඔයාට පාඩම් කරවනවා. පළවෙනි එක තමයි පාඩම් කරවීම. ඒක කොහොමද කියලා කියන්නම් තව පොඩ්ඩකින්. හරි පාඩම් කරවීම. දැන් හුඟක් ළමයිට බැරි ඒ කියන්නේ එයාට එයාගේ වැඩේ මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ. කියන්නේ දක්ෂතාවයේ තියෙනවා. කියන්නේ මේ හැම ළමයම නෙමෙයි. එක එක ළමයට මේවා එක එක මට්ටමින් බලපාන්නේ. පාඩම් කරන්න තේරෙන්නේ නැහැ. පාඩම් කරන ටාගට් එක හදාගන්න තේරෙන්නේ නැහැ. මෝරල් ටෝක් එකක් ඇහුවත් සතිය යනකොට ඒක ඉවරයි. ඊට පස්සේ එතනින් එහාට ඉවරයි. අන්න එහෙම අයට මොකද දැන් අපේ පන්ති වලත් දරුවෝ සමහරව ඇවිල්ලා අහනවා සර් කොහොමද කරන්නේ? මේ සුමානේ අහලා සමහර ඊළඟ සුමානෙත් ඇවිල්ලා අහනවා ආයි කොහොමද කරන්නේ? ඒ කියන්නේ අර මේ ඒ ළමයිව නිකන් ඇත්තටම අතින් අල්ලගෙන යන්න ඕනේ. එහෙම ළමයි ඉන්නවා. හැබැයි ඒගොල්ලන් අතින් අල්ලගෙන ගියොත් හරි ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉහළ ඉලක්කයට යනවා. මෙන්න මේ ස්පීඩ් රිවිෂන් එක අපි ළමයෙක්ව අතින් අල්ලගෙන යනවා. හැබැයි දුරින් ඉඳන් හරි මේක හිතින් අල්ලන් යනවා කිව්වොත් වැඩියෙන් හොඳයි. එතකොට හැබැයි හිතින් අල්ලන් යන්න මම කියන විදිහට හිත දීලා ඉන්න ඕනේ. හරි. ඒක පාඩම් කරවීමක් කරනවා. හරිද? ඊළඟට මෙතන ප්‍රධාන කාරණයක් තමයි ඒකක අතර සම්බන්ධය කියා දෙනවා. දැන් ඕගොල්ලෝ ගත්තොත් ඉස්සරම පේපර්ස් ගත්තොත් වායු පාඩමේ නම් ගාන වායු විතරයි. දැන් වායු පාඩමේ ගානක් සමහරට එන්නෙම නැහැ. ඒක තියෙන්නේ චාලක විද්‍යාව ඇතුලේ පොඩ්ඩක්, ඒක තියෙන්නේ සමතුලිතතාවය ඇතුලේ පොඩ්ඩක්, ඒක තියෙන්නේ ශක්ති විද්‍යාව ඇතුලේ පොඩ්ඩක්. ඔන්න ඔය ක්‍රමය. අපි යුනිවර්සිටි එකේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නකොටත් අපිට ඒ සර්ලා ඔය ක්‍රමය ගැන හරියට ඒ කියන්නේ මේ ඒකක සම්බන්ධය නිකන් පෙන්නවා. හරි. එතකොට දැන් ඔය සම්බන්ධය ඇත්තටම A-level paper එකේ තියෙනවා. කොහොමද ඔහොම එක ප්‍රශ්නය යටතේ මාතෘකා 3ක් 4ක් එකට එන ප්‍රශ්න එහෙම එකට එනවා කියන එක දැකලා තියෙන ළමයි. පේපර් වල ඒක ස්ටඩි කරලා තියෙන ළමයි. හරි මට පොඩි කමෙන්ට් එකක් දාන්න මේ ඕකේ කියලා. එහෙම දැකලා තියෙනවා කියලා. ටයිප් කරලා දාන්න බලන්න. එහෙම එනවා කියලා. දැන් එතකොට ඇත්තටම එහෙම ප්‍රශ්න එහෙම ඒ කියන්නේ එක මාතෘකාව යටතේ ප්‍රශ්න 3ක් විතර ආවම ලියාගන්න බැරුව පොඩක් අසරණ වෙලා මේක මෙයින් එහාට යන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ලොකු ලකුණකට යන්න නම් හරි දැන් මේ ළමයි හැමෝන්ටම ඉන්ඩිවිජුවල් ටියුෂන් එකක් අරගෙන ආයිසරයක් ඒව කරගන්න වෙලා නැහැ නේ පුතේ. වෙලා නැහැ එක පැත්තකින්. අනිත් එක ගුරුවරයෙක් මෙහෙවනවා වගේ නෙමෙයි. හරි
දෙතුන් දෙනෙක්ගෙන් කරන්න ගියාම අරයා මෙයාට දොස් කියයි මෙයා අරයට දොස් කියයි ළමයාට කෙලවෙයි. හරි? එහෙම නෙමෙයි එක පරිපාලනයක් යටතේ මේක කරනොත් ලේසියිනේ. මේ ගොඩාක් දාලා තියෙන්නේ. එහෙම ඒවා දැකලා තියෙනවා කියලා. එහෙම ඒවා ප්‍රශ්න කරන්න ගියාම ඒක හිර වෙනවා. ඒ කියන්නේ එතන යන්න බෑ එහාට. දැන් උදාහරණ විද්‍යුත් රසායනය යටතේ KSP පාඩම තියෙනවා. තාම අපි කළත් නැහැ අපේ තියරි එකේ. විද්‍යුත් රසායනය යටතේ pH පාඩම තියෙනවා. විද්‍යුත් රසායනය යටතේ සමහරලාට අපි හිතන්නේම නැති පාඩම් තියෙනවා. අන්න ඒක දැකලා එහෙම ඒ වගේ ප්‍රශ්න කරන මොනම පාඩමේ හරි ශක්ති විද්‍යාව හරි චාලකයේ හරි වායු හරි මොනවා හරි පාඩමක වෙන කෑලි මිශ්‍රව තියෙනවා. මේ කතාව අහගන්න. මේක ඔය ජීවිතයෙන් වෙනස් කරන කතාවක්. හරි? එහෙම කෑලි තියෙනකොට ඒ කෑලි කරගන්න බැරුව එතනින් එහාට ප්‍රශ්නේ යන්න බැරුව මොකද මේක ඔයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ප්‍රශ්නේ කරගන්න බැරුව ඔයාව හිර වෙච්ච තැන් එහෙම අහුවෙච්ච අය. ඒ කියන්නේ මම බලන්නේ මේ පේපර් හරි බලලාද කියලා. හරි? ඔයා මම හැමදාම කියනවනේ පේපර් එකට කොහොම සෙට් වෙන්නේ කියලා. අන්න එහෙම ප්‍රශ්න හිර වෙලා ඉස්සරහට යන්න බැරුව හිර වෙච්ච එක්ස්පීරියන්ස් එක තියෙන අය. ටට්ටට ගාලා කතරයක් දාගෙන යන්නේ. එහෙම හිර වෙලා ඒ කියන්නේ යන්න බෑ. මේකින් එහාට මේක යන්න බෑ හිර වෙනවා. හරි. එහෙම කතර වැටෙනවා. මම ඒගොල්ලෝ ගැන හරිය සතුටු වෙනවා. මොකද හේතුව? හිර වුණාට නෙමෙයි මම සතුටු වෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ පොඩි ප්‍රශ්නයක් කළා ලොකු තෙලක් ගහලා එතනින් ගියාම මොකද වෙන්නේ? හරි? අර ළමයා විභාග ශාලාවේ තමයි හිර වෙන්නේ. ඔයා පේපර්ස් බලන්න. පේපර්ස් බලනකොට තේරි මේ පේපර්ස් සරලද ඇත්තද මොකක්ද මේකේ තත්ත්වය කියලා. තෝරගෙන අපි හිතමු D ගුණුව කරලා 2000 ප්‍රශ්නයක් කරනවා. D ගුණුව උගන්වලා 2000 ප්‍රශ්නයක් ඔයා කරොත් පාඩම විදිහට ඒක හරිම ලේසි. ඉතින් ඔයාට මාර මෝරල් එකක් එනවා දැන් පුළුවන් කියලා. හැබැයි 2000 මට්ටමේ ප්‍රශ්නයක් මේ ඉතිහාසයේ මෑත කාලේ ඉන්නේ නැහැ. හරි? ඕක තමයි ඇත්ත. එතකොට ඔන්න ඔය විදිහට ඒකක හිර වෙන එක හරි මේ ඒකක හිර වෙන එක උගන්වන්න තමයි මම ස්පීඩ් රිවිෂන් මුල් කාලේ පටන් ගත්තේ. නමුත් මේ ස්පීඩි රිවිෂන් කියන එක මම ස්පීඩ් රිවිෂන් නෙමෙයි මේක ස්පීඩි රිවිෂන්. මේ ස්පීඩි රිවිෂන් කියන එකේදී ප්‍රධාන අරමුණ එන්නේ ඒකක අතර මනා සම්බන්ධතාවය පෙන්නලා ගැටලු විසඳීම ප්‍රැක්ටිස් කරලා පේපර් එකට සෙට් කරන එක. නැතුව ආයිසරයක් අර ඒ කියන්නේ ලේසි පොඩි කරුණු ටිකක් කතා කර ඉන්න එක නෙමෙයි. නමුත් ඒකත් මේ සැරේ මම මේක ඇතුළට කරලා තියෙනවා. ඒ කියන්නේ ෆේල් වෙන්නම ඉන්න මට්ටමේ ළමයෙක් ගැන හිතන්න. එයාටත් මම මේකෙන් සේවයක් දෙනවා. මොකද හේතුව මාස 6ක් කරන හින්දා. ඔය ඒකක අතර සම්බන්ධය දැක්වීම තමයි ළමයිට හුඟක් වෙලාවට අවුල් වෙන එක ප්‍රශ්නයක් යටතේ විවිධ ප්‍රශ්නවල කොටස් තියෙනකොට ඒක හරියට ෆේස් කරන්න බැරි එකට ප්‍රතිකර්මයේ යෙදීම තමයි මේ මොනවද ස්පීඩ් රිවිෂන් එකේ 50%ක බර මං දරන්නේ. පාඩම් කරවීම කරනවා. හරි ඒකක අතර සම්බන්ධය පෙන්නලා දෙනවා. තුන්වෙනි කාරණය තමයි උත්තර ලියන ක්‍රම. උත්තර ලියන ක්‍රම ටික සුපිරියටම කියා දෙනවා. උත්තර ලියන ක්‍රම. ප්‍රශ්නේ ගත්තාම හිතන්න ඕනේ කොහොමද? මොකක්ද මේකේ මට්ටම? ඒ කියන්නේ දැන් සමහර ළමයි ඉන්නවා ප්‍රශ්නයක් ලියන්න දුන්නාම පේලි 3යි උත්තරේට තියෙන්නේ. එයා ලියලා ලොකු ඡේදයක්. දැන් මොකක්ද ඒකේ හානිය? බලන ගුරුතුමා හෝ ගුරුතුමියට ඒක වදයක්. ඔයා අනිත් එක ඒකට ගත කරලා තියෙන කාලේ කිසිම පළක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ හරියට ප්ලෑන් එකක් නැහැ උත්තරයක් ලියන ක්‍රමය. අන්න ඒ වගේ. ඒ කියන්නේ පේලි 2යිද 3යිද මේක දිගට ලියන උත්තරයක්ද? දැන් ශක්ති විද්‍යාවේ ප්‍රශ්නයක් දුන්නාම ඔයාට සමහරලාට හිතා ගන්න බෑ මේක කරන්න ඕනේ එන්තැල්පි සටහනෙන්ද මේක කරන්න ඕනේ හේස්ථාපරසං චක්‍රයෙන්ද එහෙම නැත්නම් කෙටි ක්‍රමයට ඩෙල්ටා H නෝට් අර RXN සමානයි පළවල එකතුව ෆෝමේෂන් ප්‍රතික්‍රියාවල එකතුව කියලා දානවද මොකක්ද කියලා ඔයාට ඒක ඩිසයිඩ් කරන්න බෑ. අන්න එහෙම වුණොත් ඒ උත්තර ලියන ක්‍රම ඔයාට අවුල් වෙනවා. හරි ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඊට අමතරව හතරවෙනි කරුණ තමයි වැඩ බැරි වෙලා තියෙන තාම ෆේල් මට්ටමේ ඉන්න ඒ දරුවන්ටත්
හරි මම මේ පාඩම් කරන ක්‍රමයෙන් එයා ඒකෙන් 30ක් 40ක් අල්ලගත්තොත් 100ට නෙමෙයි 30ක් 40ක් අල්ලගත්තොත් මේක වැඩේ ගොඩ යනවා හරියටම. හරි. එහෙනම් ඔන්න ඕක තමයි ස්පීඩි රිවිෂන් එකේ අදහස. මේක ඉවර නෑ තාම කියලා. ඔහොම ඉන්න. මේ මාස 6ට මෙච්චරයි කියන්නේ. ආයි කියන්නේ නෑ. හරි. එතකොට නොලෙජ් එක අඩු දරුවෙක් ඉන්නවා නම් හරි අපි හිතමු මෙන්න මේ තාම මේ අන්තිම පාඩම් ටික කරගත්ත නැති දරුවෙක් ඉන්නවා නම් තවත් ඉතින් කේන්දර බලන්න එපා. හරි. මෝරල් වෙවි ඉන්න එපා. මෙන්න මේ ටිකේ ඔයාට මේ ඉදිරි තියරි පන්තියේ මෙන්න මේ ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් සමතුලිතතාව පාඩම මුළුමනින්ම. සමතුලිතතාව ඔක්කොම. කර්මාන්ත ඔක්කොම කරගන්න පුළුවන්. කළා තියෙන සුළු කොටස වීඩියෝ එක දෙනවා බලන්න. හරි. මේ පන්ති ඔක්කොම එකක්වත් මේ කියන්නේ මේ පන්ති සියල්ලම භෞතිකව කරන පන්ති. ෆිසිකල් පන්ති. හැබැයි මේවා ඔක්කොම දුර ළමයිට ඔන්ලයින් කරගන්නත් දෙනවා. 100%ම ෆිසිකල් කරන්නේ. හරි? ඒ කියන්නේ අමාරු පාඩම් ඔන්ලයින් එකට දාලා ලේසි පාඩම් තියරි කරනවා නෙමෙයි 100%ම ෆිසිකල් කරන්නේ. ඒතර තව අපිට කරන්න තියෙන්නේ සමතුලිතතාව කර්මාන්ත ඒ දෙක වාට තියරි පන්තියට ඕන නම් ජොයින් වුණොත් කරගන්න පුළුවන් කැමති නම්. හරි? රයිට්. ඊට පස්සේ රිවිෂන් පන්තිය ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. රිවිෂන් පන්තිය අද ස්ටාර්ට් කරා ඕගනික් කෙමිස්ට්‍රි. මේ ඕගනික් කෙමිස්ට්‍රි සති 8කින් තමයි අපි කම්ප්ලීට් කරලා දෙන්නේ. සති 8යි. ඒ කියන්නේ මාස 2යි. මේකේ පළවෙනි පාඩම අද YouTube එකේ දාලා තියෙනවා. මම Zoom එකෙන් ඒ කියන්නේ ෆිසිකල් නුගේ කොට කරා. ඊට අමතරව මේ pb.lk සයිට් එක ඔස්සේත් කරා. ඊට අමතරව YouTube එකටත් දුන්නා. හරි? ඒතර මේ ඕගනික් පළවෙනි ලෙසන් එක ඔයාට ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන්. ඔයා බලන්න නිකන් ඊයේ දවස් බලලා මේක ඵලදායිද නැද්ද කොච්චර මේකේ වැදගත්කමක් තියනවද කියලා බලන්න. මේකෙන් පස්සේ අපි කරන්නේ විද්‍යුත් රසායනයේ රිවිෂන් එකේ. මේ රිවිෂන් ගැන කියන්නේ. විද්‍යුත් රසායනයේ කොටස තමයි ඒකේ කරන්නේ. බොහොම කෙටියෙන් ලස්සනට අවශ්‍ය මට්ටමට කරනවා. ඒ විදිහට ඒ පාඩම් ටික ඉස්සරහට කරගෙන යනවා. හරි. දැන් එහෙමනම් ඔන්න ඒ දෙකම හරි. ඒ දෙකම හරි. ඔයාට ඒවා පිළිබඳව හරි. ඊළඟට අපේ කියන්න ඕනේ පේපර් ක්ලාස් එක. මෙතන 20/25 පේපර් ක්ලාස් එක. මේ 20/25 පේපර් ක්ලාස් එක හරි ඇත්තරම ගිය සුමානේ අවබෝධයෙන් පස්සේ ළමයි ගොඩක් අපේ පන්ති එක පාට වැඩි වුණා. පේපර්ස්ුත් මදි වුණා. පස්සේ අපි ඒවට ටක් ගාලා සප්ලයි කරා. මොකද මේ ආයතන ඇතුළේ මැෂින්ස් තියෙන හින්දා print කරලා දෙන්න පුළුවන් නේ. හරි මේ පේපර් ක්ලාස් එක. මේ පේපර් ක්ලාස් එක දැනට යන්නේ පැය 3ක් පේපර් එක ලියලා පැය 3ක් පේපර් එක ලියලා එදාම සාකච්ඡා කළා කම්ප්ලීට්ම ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කළා එදාම පේපර් එක බලලා එදාම ලකුණු ටික දීලා කම්ප්ලීට් කරන ක්‍රමයක්. එතකොට Tamanට වැරදීම් වෙච්ච දේවල් එදාම निराකරණය කරගන්නවා. දැන් වෙනකොට පුතේ ටිකක් ඈත ළමයිනුත් හරි නුගේ කොට ගාල්ලට ඇවිල්ලා ඒ විශේෂ වැඩපිළිවෙල අත්විඳලා එයාගේ පේපර් එකේ වැඩ ටික ඔක්කොම කරගෙන යන හුඟක් ළමයි කියන්නේ පේපර් එක දවසක ලියලා ඊට පස්සේ සතියකට විතර පස්සේ ගොඩාක් පහුවෙලා ඩිස්කෂන් කරනකොට ඩිස්කෂන් බැලෙන්නෙම නෑ. නමුත් අර ෆිසිකල් පන්ති වාඩිලා හිටියාම ඒක කෙරෙනවා අඩුපාඩු ඔක්කොම ඒ වෙලේ අහු වෙනවා කියලා. ඉතින් මෙන්න මේ පේපර් ක්ලාස් එක අපි දැන් හරි මේ සුමානේ 18 වෙනි පේපර් එක තියෙන. නමුත් මේ පොය දවසේ නුගේගොඩ පන්තියේ නැහැ. නමුත් ඒ වෙනුවට මේ පේපර් එක මග හරින්නේ නැහැ. ඒ පේපර් එක අපි වෙනින් දවස් කීපයක ලියන්න දීලා ඩිස්කෂන් එක කරනවා. හරි? එතකොට ඊට අමතරව අපි පටන් ගන්නවා මැයි මාසේ අග ඉඳලා පටන් ගන්නවා පැය 5. හරි මේක තමයි ළමයි බලාපොරොත්තු වෙමින් ඉන්න දේ. හරි මේකේ පටන් ගන්නවා පැය 5. හරි ෆුල් පේපර්. හරි ඒ කියන්නේ මේකෙදි MCQ 50යි පැය 2යි. හරි MCQ 50යි පැය 2යි. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4යි. එසේ ප්‍රශ්න 4යි. තෝරන්න දෙන්නේ ඔක්කොම ලියන්න ඕනේ. නැත්නම් වෙන්නේ ප්‍රශ්න තෝරලා කෑලි අතාරින්න පුරුදු වෙනවා. මෙන්න මේ පේපර් මේක සහ මේ පේපර් එක ෆුල් ඩිස්කස් කිරීම. හරි අපි පටන් ගන්නවා මැයි මාසේ අග සතියේ. හරි මැයි අග සතියේ කියන්නේ මැයි 28 ඉඳලා පටන් ගන්නවා.
හරි මැයි 28 ඉඳලා පටන් ගන්නවා. එතකොට මෙන්න මෙතනදී විශේෂත්වයක් තියෙනවා. ඒතර ඔය පිටස්සර ආයතනවල කියන්නේ කැන්ඩි, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මාතර, තංගල්ල ඒ වගේ දැන් ඇත්තටම අපේ තංගල්ලේ දිස්ත්‍රික් දෙවෙනියා ඉන්නවා. නුවර ලංකාවේ 9 වෙනියා හරි ඒ කියන්නේ නුවරින් දෙවෙනියා හරි කුරුණෑගල 3 වෙනියා හරි ඒ වගේ දිස්ත්‍රික්ක ගොඩක ප්‍රතිඵල තියෙනවා. ඒ ළමයි ඇත්තටම ඒගොල්ලන්ගේ අයියලක් කළත් ඇවිල්ලා. ඒ විශ්වාසය මත එන්නේ. ඒතර අන්නේ විදිහට ඒ දිස්ත්‍රික්කවල අර හොඳ රෑන්ක් ටික හදාගන්න ඕන කරන මේ පේපර් එක අපි ස්ටාර්ට් කරනවා. හරිද? ඒ සියලුම නගරවල ඔයා ඉන්න නගරේ නැත්නම් එහෙම මධ්‍යස්ථානයක් අපිට කතා කරන්න වෙන මේ නම්බරයට කියන්න WhatsApp කළා. හරි අපි ඒ ගැන ඊතර සලකලා බලනවා. මෙන්න මේ විදිහට මේකට කියන්න ABCD papers කියලා ළමයි අතර ප්‍රචලිත හරි ABCD papers අපි ස්ටාර්ට් කරනවා මේ මාසේ අග සතියේ ඉඳලා. එතකොට ඒකට මුලින්ම Google form එකක් දානවා මේ ABCD papers ලියන ළමයි මොන ප්‍රදේශයේ වුණත් අපි ඒකට සෙන්ටර් එකක් දාලා දෙනවා. සැලකියුතු ළමයි සංඛ්‍යාවක් ඕගොල්ලෝ සහභාගී කරවන්න. එතකොට අපි ඒකට කැපකිරීම කළා. ඒක දාලා දීලා පේපර් බලලා ඩිස්කස් කරලා ඔක්කොම ක්‍රමය කරනවා. ඒක හරි. හරි. එහෙනම් ඔන්න පේපර් එක ගැනත් කිව්වා. දැන් එහෙනම් ස්පීඩ් රිවිෂන් ප්ලෑන් එක කියමු. මේ ටික දැන් ඔක්කොම හරි ස්පීඩ් රිවිෂන් ප්ලෑන් එක තමයි දැන් කියන්නේ. පාඩම් කරවන්නේ කොහොමද? මොකක්ද කරන්නේ? හරි ඒ දේ. මේ බලන්න. අපිට දැන් මේ ඔක්කොම අපි මේ ටික දැන් ඔක්කොම අපි ඔන්න කියලා ඉවරයි. දැන් ස්පීඩ් රිවිෂන් ප්ලෑන් එක. හරි මේක ඉවර වෙනකොට පොඩ අම්මලා තාත්තලාට ආයි එන්න කියන්න ඕනේ. හරි ඒකෙදි මේ ගොඩක් වැදගත් දේවල් තියෙනවා ඒගොල්ලන්ට කියන්න. ස්පීඩ් රිවිෂන් ප්ලෑන් එක. හරි මැයි මාසේ ඉඳලා නොවැම්බර් නොවැම්බර් 10 එක්සෑම් තියෙනවා කියලා තමයි ඕගොල්ලෝ මට දැනුවත් කරේ. මාත් දන්නවා ඒ වුණාට ඕගොල්ලන්නේ මං අහන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවද කියලා බලන්න අපි අහන්නේ. එතකොට මෙන්න මේකේ මෙන්න මෙහෙම මම ප්ලෑන් එකක් දෙනවා. හරි මේ ප්ලෑන් එකේදී මෙන්න මෙහෙමයි තියෙන්නේ. අහගන්න. දැන් අද අඟහරුවාදා. දැන් ප්‍රශ්නයක් තියෙනවා අද උගන්වනවද? ඔහොම ඉන්නකෝ කියන්න පොඩ්ඩක්. මේකෙදි තියෙන්නේ 150ක් ඔයා වැඩ කරන්න ඕනේ. ඒක බැරි නෑ. හරි ළමයා 150ක් වැඩ කරනවා. හරි ගුරුවරයා ඉතුරු 150 වැඩ කරන්න ඕනේ. ඕකනේ තියෙන්නේ. මම 90ක් වැඩ කළා ඕගොල්ලෝ 10ක් වැඩ කරොත් මේක ප්‍රතිඵලෙ එන්නේ නෑ. 50ට 50 වැඩ කරගෙන යන්න. හරි 50ට 50 වැඩ කරගෙන ගියොත් මේක ගොඩ දාන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කියන ප්ලෑන් එක හරි රිලැක්ස් ප්ලෑන් එකක්. මම ඔයාලට මහා අපබ්‍රංශ වැඩ ප්‍රමාණයක් දෙන්නේ නැහැ. ඔයා බය කරන්නෙත් නැහැ. හරි ඔයාට කරන්න පුළුවන් දේ කරන්නේ. මම හොඳ අවබෝධයෙන් ඉන්නේ දරුවෙකුට වැඩ තුනක් තියෙනවා. ඒ නිසා මේ දවස ගානේ කෙමිස්ට්‍රි කරන්න කියලා මම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ඒ දරුවා කෙමිස්ට්‍රිත් ෆේල් වෙනවා අන්තිමට අනිත් දෙකත් ෆේල් වෙනවා. ඇයි එහෙම කියන්නේ? දැන් කෙමිස්ට්‍රි විතරක් බල ඉන්නවනේ. කෙමිස්ට්‍රි විතරක් බල ඉඳලා බයෝ කම්බයින් මේ ෆිසික්ස් අතහැරෙනවනේ. ඔය අතහැරුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ළමයා ඒ වැඩ දෙක ගොඩ දාන්න මේක අතරලා එතනට යනවා. එහෙම වෙන්න එපා. හරි වැඩ තුනම මෙහෙම එනකොට ඔහොම ගන්න. සමහරට දැන් ඔහොම යනකොට වැඩ මේ වැඩ දෙක පොඩ මේක ඉස්සරහට ගිහිල්ලා මේ දෙක පල්ලෙහා තියෙන්න පුළුවන්. එතකොට මේක නවත්තන්න එපා. මේක සුළුවෙන් කරලා මේක ටිකක් ස්පීඩ් අප් කරන්න. මේක ස්පීඩ් අප් කරන්න. එහෙම නැත්නම් හුඟක් ළමයි දැන් කරන්නේ මොකක්ද? හරි එක වැඩක ලකුණු වෙනකොට අනිත් වැඩේ ලකුණු නැහැ. ඉතින් ඕක පුතේ විභාගේ පාස් වෙන ක්‍රමයක් නෙවෙයි ෆේල් වෙන ක්‍රමයක්. ඔන්න ඔය මෙතඩ් එක වෙනස් කරන්න. ඔය ක්‍රමය අනිවාර්යෙන් වෙනස් කරන්න. මොකද්ද? විෂයන් තුන සමබර නොකිරීම. දැන් ඉස්සර දැන් ලංකා යුද්ධේ තියුණ LTT යුද්ධේ. ඔය යුද්ධෙදී හරි මෙහෙම ගහගෙන ගියේ. හොඳේ දැන් මෙහෙම මේ පැත්තෙන් ගහනකොට අනිත් පැත්තෙන් පයින් හතරට එහෙනුත් ගහනවා. මෙහෙනුත් ගහනවා. මේ වට කර තමයි ලං කරේ ඔහොම. එක තැනකට අර නණ්ඩිත් කදල් කලපුවේ එක කොනකට ඔක්කොම හිර කරා. හරි ඒ විදිහට මේ පාඩම් කරන එකත් එහෙමයි. කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ කම්බයින් වට කර එන්න ඕනේ. යම් විෂයක ලකුණු අඩු වෙලා තියෙන්න පුළුවන් උපරිම කාලයේ සුමානෙට පවත්වා ගන්න. හරි ඔය ඔන්න ඕක කරන්න තමයි මේ ස්පීඩ් රිවිෂන් ප්ලෑන් එක දෙන්නේ.
හරි මේකේ පළවෙනි සති 6 මෙන්න දැන් හොඳට අහගන්න. පළවෙනි සති 6 මම හරි මෙන්න මේ විදිහට පටන් ගන්නවා. ඕගොල්ලෝ ගත්තොත් ඕගොල්ලෝ තේරුම් ගිහිල්ලා දන්නේ නැහැ. හරි ඇත්තටම යුනිවර්සිටි අපිට කරනකොටත් මෙන්න මෙතන තමයි බේස් එක. මේ ශක්ති විද්‍යාව කියන එක බොහෝ පාඩම් වල ඇතුළේ තියෙනවා. හරි ශක්ති විද්‍යාව බොහෝ පාඩම් වල ඇතුළේ තියෙනවා. ඒ නිසා මම ස්පීඩ් රිවිෂන් එක සති වලට කඩාගෙන තියෙන්නේ. පළමුවෙන් පටන් ගන්න මෙන්න මේ මාතෘකා 1 2 3 4 5න්. මේ මාතෘකා 5න්. එතකොට මේ මාතෘකා 5ට පස්සේ ඕගනික් KPKC KD හරි ඊට පස්සේ ඉනෝගනික් ඊළඟ විද්‍යුත් රසායනය මෙහෙම මේක තව තියෙනවා pH ඔය මාතෘකා තියෙනවා හොඳේ මේ මෙතන තියෙනවා තව pH මාතෘකාව KSP මාතෘකාව කියන තියරි එක ඉවර කළා ටිකක් දවස් තියලා තමයි ඒ වලට එන්නේ හොඳේ ඔන්න ඔය විදිහට කලාප ඔය මාතෘකා තියෙනවා හොඳේ ඒ මාතෘකා පිළිවෙල පොඩ්ඩක් වෙනස් කරනවා විභාග ප්‍රශ්න පත්‍රයේ සම්නිතිය පිළිබඳ අවබෝධයත් එක්ක අපි මේ මුල්ම කොටස ගැන කියමු. හරි ඒ මුල්ම කොටස මොකක්ද කියලා කියමු. ශක්ති විද්‍යාව පරමාණු ව්‍යුහය බන්ධන රෙඩොක්ස් අනුමාපන ගණනය. දැන් සාමාන්‍යයෙන් මම අවබෝධ කරගෙන තියෙන විදිහට ළමයි බොහෝ දෙනාට ලකුණු අහිමි කරගන්න වෙන්නේ මෙතන. දැන් අපි එදා බලලා එදාම දෙන පේපර් මේ 18 වෙනි එකනේ කරේ. 18 කරන්න තියෙන්නේ. නුගේකට කරන්න තියෙන්නේ 18. හෙට ගාල්ලේ කරන්න තියෙන්නේ. මේ හැම පේපර් එකකම ඒගොල්ලන්ගේ ලකුණු අඩු වෙන්නේ අනුමාපනවල. අර චූටි අනුමාපන ගණන් මේ රෙඩොක්ස් කියන එකේ හරි. ඒකයි මේ රෙඩොක්ස් කියන එක තමයි ඇත්තම අනුමාපන වලට තර රෙඩොක්ස්. මේකේ තමයි අඩු වෙන්නේ. පොඩි ගණන් දුන්නොත් හරියනවා. එහෙම නෙමෙයි ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් මට්ටමේ ගණන් කරනකොට නැත්නම් ඊට වඩා අමාරු මට්ටමේ ගණන් කරනකොට මේක වරදින්නේ වැඩි. ඒතර මම මේ සති 6ට මෙන්න මේ මාතෘකා ටික තමයි ගන්නෙ. ඊට පස්සේ ඊතුරු මාතෘකා ඔක්කොම එනවා පිළිවෙලකට මම ඒක කියන්නම්. ඔයා කරන්න ඕන දේ මේකයි. ඔයා ගාව මේ පාඩම් වල සටහන් ටික ඇති. සටහන් නැති මොනවා හරි අසරණ වෙලා ඉන්න දරුවෙක් ඉන්නවා නම් දෙයියනේ කියලා මාව ඇවිල්ලා හම්බ වෙලා කතා කරන්න මට දෙන්න පුළුවන් උප්පරිම සපෝට් එක දෙන්න. හරි ඒ ගැන ඇවිල්ලා කතා කරන්න. හරි දැන් මෙන්න මේ පාඩම් ටිකේ සටහන් නැත්නම් මෙන්න මේ ශක්ති විද්‍යාව කියන එක මම YouTube එකේ දාලා තියෙනවා. හරි කෙම්පෙරළිය කියන වීඩියෝ වගේක් දාලා තියෙනවා. ඒකේ ශක්ති විද්‍යාව කෙටියෙන් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ රෙඩොක්ස් පාඩම, අනුමාපන පාඩම, ගණනය පාඩම මේකත් හරි මේ සෙට් එක පාඩම් 10කින්. කියන්නේ පැය දෙකේ පාඩම් 10කින් මේ ටික YouTube එකේ දාලා තියෙනවා. අන්නේ ටික බලාගත්තොත් හොඳටම ඇති. මේ ටික බලාගත්තොත්. ඒතර පරමාණු ව්‍යුහය බන්ධනත් එහෙම වීඩියෝ දාලා තියෙනවා. මං හිතන්නේ ඒකට වැඩි අවධානය යොමු කරන්න එපා මේ වෙලාවේ. ඒක මං කියා දෙන්නම්. මේ අනිත් එක මොනවා හරි සටහනක් නැත්නම් එක්ක සම්පත් පොත අරගන්න. හරි මං කියන එක තාම ඉවර නැහැ කියලා සම්පත් පොත ගන්න. එහෙම නැත්නම් මගේ තියරි පන්තියෙන් ළමයිගෙන් නෝට් එකක් ෆොටෝකොපි කරගන්න. ඔයා මේවා වීඩියෝ ඉගෙන ගන්න ගියොත් මේ වෙලාවේ ගොඩාක් කල් යන විදිහට ගියොත් අනාථ වෙනවා. හැබැයි මේ කෙම්පෙරළියේ පැය දෙකේ පොඩි පැය එකමාර වගේ වීඩියෝ තියෙන්නේ. ප්ලෑන් කරගෙන බැලුවොත් ටටටටක් ගාලා මේ ශක්ති විද්‍යාව අල්ලන්න පුළුවන්. රෙඩොක්ස් එකත් මේ ඔක්කොම වීඩියෝ 10ක් වගේ තියෙන්නේ. කෙටියෙන් ඉක්මනට කරලා තියෙනවා. ඒ ටික බැලුවා නම් හොඳටම ඇති. හැබැයි කරන් යන් කියන සම්මතේ ඉන්න එපා. ඉන්නකො කියන්න. දැන් අද 6. හරි දැන් මේකේ පොඩක් අහගන්න මෙන්න මෙහෙම. දැන් අද දිනේ 6 ආයි 12 නෑ 13 13 20 27 ඔහොමනේ තියෙන්නේ. දැන් ඇත්තටම අද ඔක්කොම PDF එකක් හදලා ඕගොල්ලන්ට අප්ලෝඩ් කරන්න නැතුව තිව්වා. හරි හේතුව ලබන සුමන වෙසක් පෝය. හරි වෙසක් පෝය ආපු ගමන් ඔය රිද්මේ කැඩෙනවා. මේක හරියට චේන් එක පුරුක් වගේ යන්න ඕනේ. මේක පටන් ගත්තාම මේ ස්පීඩ් රිවිෂන් එක පටන් ගත්තාම එක සතියක් හරි කට්ටුනොත් එයා ඉවරයි. හොඳේ. පස්සේ බලන්නම් කියලා තියාගත්තොත් එයා ඉවරයි. ඒ නිසා අනිවාර්යෙන් දැන් අද
මම මේ ප්ලෑන් එක කියලා ඔක්කොම මේව කළා යමක් කියනවා මේ 13 වෙනිදාට ඉස්සෙල්ලා හරි මේ 13 වෙනිදා ඒතර අපිට එදාට පන්තිය කරා කියලා පළදායි වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මැයි 15 pb.lk වෙබ්සයිට් එකේ හැමෝන්ටම ෆ්‍රී බලන්න පුළුවන් MCQ 30ක් මම ක්විස් එකක් විදියට අප්ලෝඩ් කරනවා ෆ්‍රී කරන්න පුළුවන් හැමෝන්ටම. ඒ තමයි මෙන්න මේ මාතෘකා 1 2 3 4 5. මේ මාතෘකා පහෙන් පමණක්. ඔයාගේ පළවෙනි ටාගට් එක තමයි ඔයා ගොඩ යනවා නම් කයිකාරයෙක් නෙමෙයි. ඔයා වැඩකාරයෙක් වෙන්න. කයිකාරයට වැඩකාරයෙක් වෙන්න පුළුවන්. ඔයා ගොඩ යනවා නම් අනිවාර්යෙන් කරන්න ඕනේ මැයි 15 ඉඳලා. හරි? මැයි 15 ඉඳලා හරි මැයි 19 අතර ඕනම වෙලාවක හරි පැයක් පාවිච්චි කළා. මෙන්න මේ MCQ 30 කරන්න. මේක මේ අප්ලෝඩ් කරන්නේ මැයි 15 බ්‍රහස්පතින්දාට. මැයි 15 බ්‍රහස්පතින්දාට වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. මේක කරාට පස්සේ ඔයාගේ MCQ ප්‍රමාණය මොකද මේක MCQ ටික වැඩියෙන් හරියන්න ඕනේ. සෙක්ෂන් පොඩ්ඩයිනේ දෙන්නේ. MCQ ප්‍රමාණය 25 තිබුණොත් ඔයා good හොඳයි. MCQ 20 වගේ තියුණොත් මේ මොකද පාඩම් චුට්ටයි තියෙන්නේ හදේ. ඔයා තරමක් හොඳයි. හැබැයි 15 වගේ තියෙනවා නම් ඔයා සෑහෙන try කරන්න ඕනේ ගොඩ යන්න. ඇයි පාඩම් ටිකයි. මට බොරුට කියන්න පුළුවන් ඔයා හොඳයි කියලා අන්දලා තියන්න පුළුවන්. පවුනේ පුතේ ලොකු කොල්ලෙක්ව අන්දනවා කියන එක, ලොකු කෙල්ලෙක්ව අන්දනවා කියන එක. එයාගේ අනාගතය අඳුරු කරනවා කියන එක පවුනේ පුතේ. ඒ නිසා මට ඒක කරන්න බෑ. 15 හෝ 15ට අඩු නම් ඔයා ගොඩක් හිතන්න ඕනේ. හැබැයි බය වෙන්න එපා. ඊළඟ මම මේක යම්කිසි රිද්මයකට සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරනකොට හරි මේකට මම කරන ක්‍රමය තමයි පේපර් එකක් දෙනවා. ඇත්තටම මැයි මාසේ හැමෝන්ටම ෆ්‍රී කරන්නේ. වෙනම ටියුට් එකක් දෙන්නේ නැහැ. සඳුදා දවසේදී එදා කරන PDF ටික අප්ලෝඩ් කරනවා. එතකොට ඔයා print out එක අරගෙන හදාගෙන හරි පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ. මම ඒකේ මේකේ ප්‍රශ්න යටතේ අලුත් ප්‍රශ්න, A-level pass papers හොඳ ප්‍රශ්න, හරි ඒ අවශ්‍ය කරන විදිහේ ප්‍රශ්න ගන්නවා. අරගෙන A-level ප්‍රශ්නයක් ගත්තොත් ඒ ප්‍රශ්නය කරලා ඒ ප්‍රශ්නයෙන් එන්න පුළුවන් වටාපිටාව ඔක්කොම කරනවා අන්තර් සම්බන්ධතාවයෙන්. මේක වට පුදුම විදිහ වැදගත්කමක් තියෙන එකක්. මේක කවුරුවත් මේ ස්ටයිල් එකට කරන්න බෑ. හරි මොකද මේක ඒ ස්ටයිල් එකට කරන්න හරි වෙනමම දෙයක් ඒක. එතකොට ඕන යාළුවෙක් ඕගලන්ගේ ඕන යාළුවෝ ඕගලන්ට ස්තුතිවන්ත වෙන වෙලාවල් තියෙනවනේ. හරි මාව ගොඩ දාන්න පොඩ්ඩක් හරි උදව් කරා නම් ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මේක හැමෝන්ටම මේ මැසේජ් එක දෙන්න. හැමෝන්ටම මේ MCQ ක්විස් එක කරලා එයාගේ ලෙවල් එක බලා ගන්න කියන්න. හරි ඉදිරි විභාගය කියන්නේ පසුගිය විභාග නෙමෙයි. හොඳද? හිතේ තියාගන්න. මේ කියන එක අහගන්න. ඉදිරි විභාගය කියන්නේ පසු විභාග නෙමෙයි. ඒ විභාගයෙන් පස්සේ කියන්න එපා මේ සැරේ නම් ළමයි හැමෝන්ටම විභාගය අමාරුයි කියලා. ඒ නිසා තේරුම් ගන්න කරුණා කළා මෙන්න මේ මාතෘකා ටික පාඩම් කරන්න ඕන ගුරුතුමෙක්ගේ හරි සටහනක් පාඩම් කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට එහෙම නැත්නම් කෙම්පෙරලියන් ශක්ති විද්‍යාව සම්පූර්ණයෙන් පොඩි ගණන් ඔස්සේ හදලා තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන්. රෙඩොක්ස් පාඩම අනුමාපන පාඩමත් පුළුවන්. පරමාණු ව්‍යුහය බන්ධන කියන එක ලොකුවට හිතන්න එපා. ඒක එච්චර අමාරු එකක් නෙමෙයි. මුකුත් නැත්නම් සම්පත් පොත් ටික හරි ගන්න. මෙන්න මේ දවස් ගානේ අද ඉඳලා ප්ලෑන් කරලා පොඩි මාතෘකා ටික තියෙන්නේ කළා මගේ ක්විස් එක කරන්න. ක්විස් එක කරාම මෙන්න මේ ගණන් හරියනවා නම් ඒ කියන්නේ ඔයා වැඩේ අතරින්න එපා. ඔයා ඉන්න මට්ටම හොඳයි කියලා ස්වාධීනව සතුටක් වෙන්න පුළුවන්. මේ මට්ටම නම් ඔයා තව ටිකක් මේ පොඩි පාඩම් හින්දා මේක තව ටිකක් ඩෙවලොප් කරගන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. මේ වගේ මට්ටම් 15 හෝ 15ට අඩු වෙන්නම් ඉන්නේ. තව ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියලා මතේ තියෙන්න ඕනේ. මොකද මේ පාඩම් වලින් නෙමෙයි ඔයාගේ ලකුණු තීරණය වෙන්නේ. මෙන්න මේ අපි කරන සමතුලිතතාව තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවා භෞතික රසායනයෙන් MCQ 22ක් එනවා. මේ 22කින් මෙන්න මේ ප්‍රශ්න ටික තමයි ඔය සමතුලිතතාවය වැඩියෙන් තියෙන්නේ. හරි සමතුලිතතාවය වැඩියෙන් තියෙන ඔය ප්‍රශ්න ටික. ඒතර මේ සමතුලිතතාව කළා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපිට මාස 6ක් තියෙන සමතුලිතතාව කරන්න.
තේරි පන්තියේ සමතුලිතතාව කරන්න මාස 6ක් තියෙනවා. හරි. ඉතින් ඒ නිසා මේක පොවල ගන්නවා. හරි. ඒ නිසා කරුණාකරලා තේරුම් ගන්න ඔන්න ඔය ක්‍රමේ කරන්න. එතකොට මම පන්තියේදී මෙහෙමයි කරන්නේ. ඔයාට මේක ඔන්ලයින් Zoom එකක් විදියට යන්නේ ක්ලාස් එක. ඒකෙදි ඔයා එදාට ඔයාගේ පොත් මේසේ සම්පූර්ණ අලුත් කොලයක් දාලා පොත් මේසෙට අලුත් කොලයක් දාලා අනිත් පොත් ටික පැත්තකින් තියලා කෙමිස්ට්‍රි පොත් ටික වටේ තියාගන්න ඕනේ. අවම වශයෙන් මෙන්න මේ සටහන් ටික. හරි මේ සටහන් ටික තියාගන්න ඕනේ. මම ඔයාට ඒ සටහන් ටික අරගෙන කොයි ගුරුවරයෙක් වුණත් කමන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයගොල්ලෝ අපේ දරුවෝ. අපි මේ සෑහෙන කලක් කරලා තියෙනවා. අපිට දැන් ඕනේ මේකෙන් යහපත්ම දෙයක් දෙන්න ඕගොල්ලන්ට. වෙන දෙයක් ඇති දෙයක්. ඒ නිසා මේ පොත් ටික ඔයා වටේ තියාගෙන ඒ පොත් ටිකත් එක්ක තමයි ඔය අපි මේ මැයි 20 එතකොට අපේ ස්ටාර්ට් වෙන්නේ. මේ මැයි 20 ඉඳලා කරන හරි ස්පීඩ් රිවිෂන් එක අපි ස්ටාර්ට් කරන්න. එතකොට උගන්වන්න ස්ටාර්ට් කරන්න මැයි 20. ඊට ඉස්සෙල්ලා ඔයාලට තියෙන පාඩම් කරන්න. ඊට ඉස්සෙල්ලා තියෙන අනිවාර්යෙන් කරන්න මේ 15 ඉඳන් 19 වෙනකම් ඕනම දවසක ඒ ක්විස් එක කළා ඔයා පිළිබඳ ස්වයං අධ්‍යයනයක් තීරණය කරගන්න. ඒ තීරණය කරන ඔයා කරන්න ඕන විදිහ හදන්න. මේ සටහන් ටික මේක කරන්න. මේ ටික ඉවර කරනකොට අපි රිවිෂන් ක්ලාස් එකේ ඕගනික් සතියට ඉවරයි. හරි දැන් ඕගනික් බැරි කෙනෙක් කියනවා ටක් ගාලා රිවිෂන් එකට සම්බන්ධ වෙන්න. හරි ඔන්ලයින් හරියන්නේ නැත්නම් ෆිසිකල් එන්න. නුගේගොඩ තියෙන්නේ අඟහරුවාදා උදේ 7:32 ගාල්ලේ තියෙන සෙනසුරාදා උදේ 7:32. හරි සති 8න් ඉවර කරනවා. එතකොට අන්න ඒක ඉවර කරනකොට මේක එනවා. අනිත් එක තියරි එකේ KPKC ඉවර කරනකොට මේකේ KPKC KD එක එනවා. හරි ඔය වෙනකොට ඉනෝගනික් අපි හොඳට මතක් කරගන්න ඕනේ මේ වෙනකොට. හරි දැන් විද්‍යුත් රසායන රිවිෂන් එකේ මේ මුල හරිය ඉවර කරා මේ හරිය පහු වෙනකොට ඒක එනවා. ඔන්න ඔය විදිහට සම්බන්ධතාවයකින් එන්නේ. ඔය ඔක්කොම කරනකොට කර්මාන්ත ටික නැවත වතාවක් අවසන් සද්දෙක් කරනවා. ගියසර ආපුවන්ට එහෙම මතක ඇති සෝඩියම් බයිකාබනේට් එහෙම සෝඩියම් කාබනේට් ඔය සල්ෆියුරික් ඒ කරපු ටික අන්තිම දවසේ පොල යවුවේ. හරි ඒතොර ඒවල් ගිහින් ලියනවා කියන ඉච්ච ලොකු කලාවක් නෙමෙයි. ඔන්න ඔය විදිහ රටාවක් තමයි යන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේක ටයිප් කරලා දාන්න මම ආන්සර් එක දෙන්නම්. දැන් චුට්ටක් අම්මලාට තාත්තලාට පොඩ්ඩක් එන්න කියන්න. අපි විනාඩි 5න් වැඩේ ඉවර කරනවා අම්මලා තාත්තලාට එන්න කියන්න. මේක පිළිබඳව මොනවා හරි අහන්න තියෙනවා නම් හරි මොනවා හරි අහන්න තියෙනවා නම් හරි මයින් අහන්න. හරි අපේ සම්පූර්ණ පුතේ පේපර්ස් අනම් මෙතන ගන්න. හරි මේ පේපර්ස් පිළිබඳ ඒ ඔක්කොම ආයි දැන් බරට ඇඟට අරගෙන ව්‍යුහය පිළිබඳව සම්පූර්ණ වෙනසක් කළා ඔක්කොම වෙනස් කරලා කරනවා බය වෙන්න එපා. හරි ඕන ප්‍රශ්නයක් මම ඉස්සරහට මගෙන් පෞද්ගලිකව කතා කරලා අහන්න පුළුවන් දුරකථන අංකයකුත් දෙන්නම්. වැඩේට බැහැලම දෙමු බං. හරි ආයි මේක හැරෙන්න බෑ. හොඳේ හැරෙන්න බෑ දෙන්න ඕනේ රිදෙන්න. හරි රයිට්. දැන් පේරන්ට්ස්ලා ඉන්න අය අතුස්සන්න පොඩ්ඩක්. කො පේරන්ට්ස්ලා පොඩ්ඩක් ඉන්න කියන්න. දැන් මේ කරුණා කළා මව්පියවරුන්ට මම මේ පොඩ්ඩක් කතා කරන්නේ. චුට්ටක් අහගන්න. හැම පන්තියෙම ඇහෙන්න තියෙනවා මේ හොඳට වැඩ කරන ළමයි ඉන්නවනේ. ඒ හොඳට වැඩ කරන ළමයිට දෙමව්පිය ප්‍රෙෂර් කරනවා. හරි කරුණා කළා අන්න ඒක දැන් සමහරලාට දැන් ඇත්තටම ඔබ මේ අම්මලා තාත්තලාට තමන්ගේ දරුවා පේන්නේ චූටි කෙනෙක් විදිහට. ඒ චූටි කෙනෙක් විදිහට පෙවුනට ඇත්තටම මේගොල්ලෝ මේ ලෝකයේ පිළිබඳව අවබෝධ කරගෙන එහෙම මෝරපු නැති අය නෑ. කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් ටික මෝඩ පහේ අය. රැවටෙනවා ගොදුරු වෙනවා එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත් පොදුවේ ගත්තොත් ළමයි හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. හරි එතකොට පළවෙනිම දේ තමයි දෙමව්පියනි පාඩම් කරනකොට දරුවෙක් පැය 6ක් හෝ 6මාරක් එක දිගට නිදියන්න සලස්වන්න ඒකට ඩිස්ටර්බ් කරන්න එපා. මේක බලෙන් හරි කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. විභාගේ ෆේල් වුණත් කවන්නේ මේ පැය ගන්න නිදියන්න කියන්නේ. යුනිවර්සිටි ඉන්න අයියා අක්කා අන්තිමට පාඩම් කරන පාඩම් කිරිල්ල ඒ ලෙවල් කරලා බෑ. හරි යුනිවර්සිටියේ ඒ පේපර් එක හදන ප්‍රොෆෙසර් තමයි මේ උගන් ප්‍රොෆෙසර් තමයි පේපර් එක හදන්නේ. එයින් පිට එන්නෙත් නැහැ. ඉතින් ඒ වයිච ලොකු ගේම් නෙමෙයි. මේ ඒ ලෙවල් වල මේ වයසේ විදිහට තියෙන තරගෙත් එක්ක ගත්තාම වයසේ විදිහට තියෙන තරගෙත් එක්ක ගත්තාම ඒ නිසා මුලින්ම මෙන්න මේක මෙව කරන්න. අනිත් එක ඒ දරුවොත් එක බොහොම සුහඳව ඉඳගෙන
හරි ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. ඒගොල්ලෝ එක කතා කරන්න. තුන්වෙනි කාරණය හරි මොනවා හරි ඒ දරුවෝ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් හරි දරුවොත් දෙමව්පියන්ට ඒව කියන්නේ නැත්නම් Tamanට හොඳටම විශ්වාස ගුරුවරයෙකුට හරි කතා කරන්න. හරි මොකද හිතවල ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න බෑ. එහෙම වුණොත් මේ ඉගෙන ගන්න එක කරන්න බෑ. හරි ඒතර දෙමව්පියෝ කරුණා කළා දරුවන්ට සපෝට් එක දෙන්න කියන්නේ දැන් උදාහරණයක් මම සරල දේවල් කියන්නම්. යම්කිසි ළමයෙකුට අම්මා තාත්තා බැනලා ආවොත් කලින් මේ 60 70 ලකුණු ගත්ත ළමයි එකපාරට 20ට වහිනවා. ලකුණු මට්ටම. හරි ඒ නිසා හරි මම මේකෙන් කියන්නේ මේ දරුවන්ට අවවාද කරන්න එපා බයින්න එපා කියන එක නෙමෙයි. නමුත් දැන් විභාගයකට යනකොට ළමයෙකුට පොඩක් එහෙම කතා කරොත් ඒ ළමයි විභාගය අවුල් වෙනවා. ඒක තමයි ඇත්ත විදිහ. ඒක වැඩි හිටියෙකුටත් ඒක බලපානවනේ. හරි ඒ නිසා මුලින්ම ඒ නිදා ගන්න කාලේ නිදා ගන්න කියන්නේ තමන්ගේ දරුවා හොඳට වැඩ කරනවා නම් එයාට ගොඩාක් බලපෑම් කරන්න එපා. බලපෑම් කරොත් වෙන්නේ ළමයි යන ස්ටයිල් එක කරන්න බැරි වෙනවා. හරි තවත් කෙනෙක් එක කම්පෙයාර් කරන්න එපා. හරි ඕගොල්ලෝ චුට්ටක් බලන්න අර මගේ වීඩියෝ වගේක් දාලා ඇති මේ අර අවුරුදු 12න් 13න් ඉල්ල කරපු ළමයා ගැන. එයා කරනකොට ලකුණු 20 ගණන් වලට බහැලා. හැබැයි ඊළඟට එයා ඒක හදාගත්තා. එයාගේ තාත්තා කියලා තියුනේ ඔයාට S3 ආවත් කමක් නැහැ. ඔයා ඒක ඉවර කරා දැන්. හරි. අන්න ඒ විදිහට කලබල නැතුව ඉන්න. මේ පොඩි අය කවුරුවත් කැමති නැහැ. ඒගොල්ලන්ගේ තත්ත්වයේ පල්ලෙහාට දාගන්න. එහෙම කැමති නැහැ. ඒගොල්ලෝ හැමෝම කැමති. හරි හොඳ මට්ටමකට එන්න. මම මේ ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්නකොට මම නොගෙකට පන්තියේ ළමයිගෙන් ගාලේ පන්තියේ ළමයිගෙන් හුවා කෙමිස්ට්‍රි එකක් ගන්න කැමති කවුද කියලා. මුළු පන්තියම අතේස්සුවා. හරි ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නෑනේ ෆේල් වෙන්න. එහෙනම් ඒගොල්ලෝ වැඩ කරනවා. වැඩ නොකර ඉන්නේ නෑ. හැබැයි එහෙම කියලා දෙමව්පිය අතහැරලා දාන්න එපා. දැන් අර සඳ මේ පුංචි පුතාගේ තාත්තා යා අසනීප වෙලා ඉන්නේ. එයා ඔන්ලයින් වීඩියෝ බලනකොට හැමදාම පිටිපස්සෙන් හිටියලු. ඒ පොඩි බබාම කියනවා එහෙම ඒ වීඩියෝ එක බලන්න දෙමව්පියෝ. එහෙම නොකරා නම් තාත්තා එහෙම නොහිටියා නම් පස්සෙන් හිටියේ නැත්නම් සමහරට මම වෙන වීඩියෝ බලලා නාස්ති වෙන්න තිබුණා කියලා. අන්න ඒ සපෝට් එක ඕනේ. නමුත් මේක මැනේජ් කරගන්න හැටි මේ ළමයෙකුට ඇත්තටම හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඒක කරගන්න අවස්ථාව දෙන්න පොඩ්ඩක් අවුට් යනවනම් විතරක් මේකට ගන්න. ඒකම දරුවනේ මේ මතක තියාගන්න අම්මා තාත්තා සමහරට කියන්න පුළුවන් ගිහිල්ලා අපි සර්ව හම්බ වෙමු කියලා. හරි? එහෙම වුණාම මේ ඒකට එපා කියන්න එපා. ඒගොල්ලන්ගේ හිත නිදහස් කරලා දෙන්න එපා අපි. හරි? ඕගොල්ලෝ මයින් අහගෙන සර් අම්මට තාත්තට හම්බ වෙන්න ඕනි කියනවා. කොයි වෙලාවෙ දෙන්න ඕනි කියලා අහලා මයින් වෙලාවක් ඉල්ලගෙන එන්න. මම කැමති දෙමෝපියන්ට කතා කරන්න. දරුවෝ එක්ක කතා කරන්න. ඕගොල්ලෝ දන්නවනේ මම පන්තියේ හැමතිස්සෙම ළමයි අතරට ගිහිල්ලා බලනවනේ. ඔහේ නිකන් මේ ගාලා වගේ දාලා නිකන් ඉන්නේ නෑනේ. හරි? එතකොට අන්න ඒ නිසා ඔය හිතවල තියෙන ප්‍රශ්න සහ දෙමෝපියන්ටත් දරුවෝ ගැන ප්‍රශ්න තියෙනවා. දරුවන්ටත් යම් ප්‍රශ්න තියෙනවා. ඒව විවෘතව කතා කරන්න. කතා කරලා ඒක විසඳගෙන කරන්න. හරි දැන් ළමයෙක් හොඳට ලකුණුත් තියෙනවා. හරි අපි තුමු ළමයෙක්ගේ හොඳට මාක්ස් තියෙනවා. එයා පැය 7ක් නිදිනවා. හරි ඒකට දෙමව්පියනේ බනින්න එපා. මොකද හේතුව එයාගේ රිද්මය එයාට ඒක හරි. සමහරට එයා මේක පැය 6ක් කරොත් එහෙම එයාට මතක ශක්තිය අඩු වෙන්න පුළුවන්. සමහරට එයාට උත්තර ලියන කලාව අමතක වෙන්න පුළුවන්. සමහරලාට පේපර් එක ලියනකොට නිින්ද යන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ ගැන එච්චර දෙමව්පියෝ කලබල වෙන්න එපා. හැබැයි ලකුණුත් අඩුයි වැඩත් කරන්නේ නැහැ නිදිනවා නම් අන්න එතන තියෙන වෙනම කතාවක්. හරි එහෙම වුණොත් ඉතින් ගෙදර බූලා ඊට වඩා හොඳයිනේ. ඒ නිසා එහෙම වෙන්නත් එපා පුතේ දුවේ. අන්න එහෙම දරුවෙකුට අම්මා තාත්තා දෙන උපදෙස් හරි. නමුත් හොඳට ලකුණු තියෙන යම් තැනක ඉන්න දරුවෙක් එයාගේ ගේම ගාන්ට කරගෙන යනවා නම් එයාට බලපෑම් කරන්න එපා. හරි ඔන්න ඕක මම දෙමව්පියන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. දැන් සමහරට ඔයාගේ අම්මා තාත්තාට ඔයා කතා කරන්නේ නැතිවෙදි මම මොනවා කියයිද කියලා දන්නේ නැති හින්දා හරි ඒ නිසා මේ වීඩියෝ එකේ අන්තිම ටික හරි ඒගොල්ලන්ට පොඩ්ඩක් අහන්න කියන්න. හරි ඒ වගේම යම් දරුවන්ට අපේ මේ සමාජය තුළ යම්කිසි මානසික ආතතියින් තියෙනවා. ඒ වගේව තියෙනවා නම් ඒක එහාට යන්න නොදී හරි එහාට යන්න නොදී ඒ දරුවොත් එක්ක කතා කරලා
ඒ අවශ්‍ය කරන උපදෙසක් ගන්න. ඒක ලැජ්ජාවට හේතුවක් නෙමෙයි. ලැජ්ජ වෙන්නේ ඒ වගේ මානසික ආතතියක් තියෙන දරුවෙක් දිගට ඒ ප්‍රශ්නේ ගිහිල්ලා අන්තිමට රෝගාතුරු වෙන විදිහට තැනකට ගියොත් එහෙම. ඒ නිසා දෙමව්පියනි අන්න ඒ පිළිබඳවත් හිතන්න. ඔබතුමන්ලාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි පොඩ්ඩක් මේක වෙලාවක් මයින් දරුවන්ගෙන් කියලා ඉල්ලගෙන ඇවිල්ලා කතා කරන්න. හරි සාමාන්‍යයෙන් ඉතින් හදිස්සි නැත්නම් මම ඕනලා කතා කරනවා. නමුත් හදිස්සිම අවශ්‍යතාවයක් තියුණොත් කතා නොකර ඉන්න ඉඩ තියෙනවා. හරි දැන් උදාහරණයක් එන සඳ 2:02 විතර ආවමයි කොන දෙයක් කතා කර. එන සඳ එන්න පොයනේ. හරි මේ එහෙම නෙවෙයි ඊළඟ සඳ ඒ කියන්නේ 2:00 ආවොත් මම මේ වෙලාවේ හවස් වල පන්ති නැති හින්දා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඒකම සෙනසුරාදා පන්තිය අරින වෙලාවට ආවොත් චුට්ටක් එහෙම නැත්නම් අඟහරුවාදට ආවොත් කතා කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඒක ඕගොල්ලොත් රස්තියාදු වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒ වෙලාව වෙන් කරගෙන එහෙම ඇවිල්ලා කතා කරලා මොන හරි ගැටලු තියෙනවා නම් දැන් දරුවෝ පිළිබඳව දෙමව්පියන්ට ගැටලු තියෙන්න පුළුවන්. දෙමව්පියන් පිළිබඳව දරුවන්ට ගැටලු තියෙන්න පුළුවන්. ඔක්කොම යම් ප්‍රමාණයකට හරි निराකරණය කරගත්තොත් දෙමව්පියෝ කරන වැඩ ටිකත් ඉතාමත් හොඳට හරියනවා. දරුවොත් හුඟක් හිත රිලැක්ස් පිට වැඩ කරනකොට ඒ පවුලටම හරියනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා ඕන ප්‍රශ්නයක් එහෙම කතා කරගන්න අපි දරුවන් අඳුරනවා අවබෝධය තියෙනවා. හරි ඒ නිසා අපි ඒක එහෙම කරමු. ඕගලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න බලන්න. ලබන සතියේ පේපර් එක තියෙනවා. ඔව් මෙමයි පොයේ දවසට දැන් සඳංගහරුවාද කියන්නේ පොයේනේ. එතකොට අපි ඒකට දවස් දෙනවා. ඒක ටෙලිග්‍රෑම් එකට දාන්නම් පේපර් එක ලියන්න වෙලාවල් 3ක් විතර. සඳුදා පොය නිසා පේපර් එක එදාට නැහැ. නමුත් හරි අපි ඒකට අවස්ථාව දෙනවා. ඒ මොකක්ද අවස්ථා ටික කියන එක මම හෙට හවස් වෙනකොට විතර ටෙලිග්‍රෑම් එකට දාන්නම්. හරි පේපර් එක කට් කරගන්න එපා. මතකනේ අවුරුදු සුමානේ අපි නිවාඩුවක් දීලා එනකොට පේපර් එකේ ලකුණු ඩොක් ගාලා වැහැල්ලා. හරි ඒ නිසා තමයි පේපර් ටික දිගටම යන්න ඕනේ. හරි මම හෙට බදාදා හවසට විතර දාලා තියන්නම්. මෙන්න මේ වෙලාවල් වල පේපර් එක ලියන්න පුළුවන්. ඩිස්කෂන් එකත් එහෙමම ඒ වෙලාවේ කරන්න පුළුවන් විදිහට ඒක සකස් කරලා දෙන්නම්. හරි රයිට්. එහෙමනම් ඒක හරි. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. සර් මේ S එකක් තියෙන කෙනෙකුට ඒ ගන්න පුළුවන්ද? පුළුවන් අනේ. මේ ප්ලෑන් එකේ යන් මෙතක. මේ ප්ලෑන් එකේ යන් මේ ප්ලෑන් එකේ මම ඔයාට දැන් මේ කිව්වනේ ඔයා ඒ ගන්න පුළුවන්ද කියලා අහන්න එපා. මුලින් ඔයා මෙහෙමයි. මං හරි අකමැති දෙයක්. පුළුවන් වෙයිද? ඒක කායින්වත් අහන්න එපානේ. පුළුවන්. ඒකට මහන්සි වෙන්න. මම නම් හිතන්නේ එහෙමයි. දැන් කවුරු හරි සමහරු ඉන්නවා මේ සමාජය කතා කරනකොට ඕක බෑ නේද කියලා තමයි අහන්නේ. හරි? ඔය කතාවට මං ආස නැහැ. හොඳේ. ඔයා මෙහෙමයි ලොකු ඉලක්කයක් දුන්නේ නැහනේ. හරි? ඔයා ලොකු ඉලක්කයක් දුන්නේ නැහැ. මැයි 15 ඉඳලා 19 අතර කාලෙදී මෙන්න මේ පාඩම් ටික ඔක්කොම පාඩම් කළා. පාඩම් කරන්නේ නැත්නම් YouTube එකේ දාලා තියෙනවා කෙටියෙන්. මෙන්න මේ පේපර් එක ලියන්න. පේපර් එක ලියලා ඔයාගේ මට්ටම ගන්න. පල්ලෙහා මේ මට්ටමේ හිටියොත් අපි මහන්සි වෙමු. මේ මට්ටමේ හිටියොත් නිකන් ඉන්න කියන එක නෙමෙයි. මේ මට්ටමේ ඉන්නවා කියන්නේ සුපිරි. මේ මට්ටමේ සුපිරි. මේක හොඳයි. මේක මදි. හරි. මේක try කරලා බලන්න ඔයා කොතනද ඉන්නේ කියලා. හරි. අන්න එහෙම මේ මදි මට්ටමේ හිටියොත් ඒ හැම දරුවෙක්ම ඉල්ල මට කතා කරන්න. ඔන්ලයින් වල ඉන්න ළමයිට මම කතා කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. ඒකට කතා කරන්න. මගෙත් එක්ක පෞද්ගලිකව. ඒ කතා කරලා අපි මේක හදාගමු. නිකන් ඔහේ කරන්න එපා වැඩ. යම් ප්ලෑන් එකකට යන්න. හරි. ඔන්න ඔය ටික කරන්න. මුලින් බලන්න මේ ටික. ඊළඟට අපි මේ වලට යමු. හරි මේ ටික මුලින් ඉවර කරන්න. ඉවර කළා මේක කරන්න. එකපාරට ස්පීඩ් රිවිෂන් පටන් ගත්තාම ඔහේ නෝට් එකක් දානකොට ඔහේ කරනකොට ළමයි පරණ වීඩියෝ එකක් දානකොට ළමයා හිතන්නේ දැන් ඒක ඇහුවම් පුළුවන් වෙනවා කියලා. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න තමයි මේ ප්ලෑන් එක දෙන්නේ. ඊට පස්සේ මම මේකෙන් ඔයාට මේක දීලා මේ MCQ ගාන චෙක් කරගෙන ඊට පස්සේ මම පන්ති ඇතුලේ ඔයත් එක්ක වැඩ කරනවා. හරි. ඔයයි ගෙදරට හැම අඟහරුවාදාම රැයට ඇවිල්ලා පොත් මේසේ ළඟට ඇවිල්ලා හරි ඔයත් එක්ක වැඩ කරනවා. ඒ වැඩ කරවනවා. හරි වැඩ කරවනවා. ඒතර පුළුවන් දෙයනේ. මේක පුළුවන් වෙයිද කියලා අහන්න එපා. පුළුවන්. හරි. රයිට්. තියෙන ප්‍රශ්න තව බලමු.
ස්පීඩ් රිවිෂන් එක කරනකොට තවත් ඒකෙන් හරියනවා. හරි. ඒතර ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්න පැය 5 පේපර් එකට ඉස්සෙල්ලා සති දෙකක. ඒතර මේකෙන් ගැම්ම දෙනවා. මේක ෆ්‍රී දෙන්නේ මුලින්. හොඳයි මේ මාසේ ෆ්‍රී දෙන්නේ. ඇයි හැමෝන්ටම මේකට ඇතුල් වෙලා ගොඩ දාගන්න. ඊට පස්සේ මේකත් එක්ක තමයි පැය 5 පේපර් එක ලියන්නේ. පැය 5 පේපර් එක ලියනකොට හැම නගරකම ලියවනවා. Google ෆෝම් එකක් දානවා. ඒක ෆිල් කරන්න බදාදා හෙට ඉඳලා ෆිල් කරන්න පුළුවන්. හරි හෙට හවස ඉඳලා ෆිල් කරන්න පුළුවන්. ඒ Google ෆෝම් එකේ නැති මධ්‍යස්ථානයක් තමන් ඉන්න ප්‍රදේශයේ තියෙනවා ළමයි ටිකක් සෙට් කරගන්න. ළමයි ටිකක් සෙට් කරගෙන දෙමව්පියොත් සම්බන්ධ වෙන්න. හරි ළමයි ටිකක් සෙට් කරගෙන හරි මොකද අපේ පේපර් එක තමයි විශිෂ්ටතම වෙන්නේ මොකද ඒක ඩිස්කස් කරනවා A to Z. එහෙම පේපර් නැහැ. හරි එතකොට ඒකේ ඔයාගේ වැරදි ඇලපිල්ලක්වත් ඉන්නේ නැහැ ඔක්කොම හැදෙනවා. හරි දැන් පැය 5 ෆුල් පේපර් පටන් ගන්නේ මැයි මාසේ අග සතියේ ගාල්ලෙන්. හරි ඒතර ජූනි මාසේ පළවෙනි සතියේ ඉඳලා නුගේගොඩ සිට සියලුම ආයතනවල පිටස්තර ආයතනවල පේපර් ලියවනවා. ඒ පේපර් ලියවන්න ඔයා සම්බන්ධ වෙන Google ෆෝම් එකක් දානවා හෙට බදාදා. කියන්නේ දිනේ වශයෙන් කිව්වොත් 7 බදාදා දානවා. මේ Google ෆෝම් එකට ඉක්මනට තමන් හෝ තමන්ගේ යාළුවෝ එනේවා දැනුවත් කරන්න. ඒතර අපි ඒ ගානට පේපර් හදනවා. අපි ඒ ගානට පේපර්ස් මේ කියන්නේ සෙන්ටර්ස් වලට කතා කරලා ඒ ටික උපදෙස් ටික දෙනවා. ඒ නිසා ඒක පුළුවන් තරම් ඉක්මනට කරන්න. හරි? ඒ කියන්නේ ඔයාගේ යාළුවොත් එහෙම පේපර් ලියන්න එනවා නම් ඒක දැනුවත් කරන්න. හරි? එතකොට අපි ඒකට වෙනම ගෲප් හදලා ඒව ගානට කරලා ඒ වැඩේ කරනවා. ඒක දැම්ම පටන් ගන්න තමයි කරන්නේ. සතියයි මේකට කල් දෙන්නේ. මේ සතිය ඇතුළත කොහොම හරි සියලු යාළුවෝ දැනුවත් කරලා ඒකට එන අය මේව කරන්න. අනිත් එක මේ පේපර් ABCD පේපර් වලදී හරි ආයි මුල ඉඳලම පේපර් වලින් පේපර් 20යි කරන්න පුළුවන්කම තියෙන මේ පේපර් 20න් හරි සිලබස් එකේ හැම අස්සක් මුල්ලක්ම විග්‍රහ කරනවා. ස්පීඩ් රිවිෂන් එකෙන් පාඩම් කරනවා මේකෙන් අස්ස මුල්ල නෑර හැම වචනයක්ම ලියවනවා. ඉතින් මේක හැම සෙන්ටර් එකක්ම යාවත් කාලින කළා ඒ වැඩේ කරනවා. ඒක තමයි බය වෙන්නේ නැතුව කරන්න. තව මොනවද තියෙන්නේ? රයිට්. එහෙනම් පුතේ ඔය හැම දෙයක්ම මයික් ඇවිල්ලා පෞද්ගලිකව පුළුවන් තරම් කතා කරන්න. දැන් අපි තුමු ඈත ළමෙක් කියලා. එයාට පුළුවන් ඕන එක වීක් එක ෆස්ට් වීක් එක. හරි? පොඩ අහගන්න. දැන් ඈත ළමෙක් එයාට පුළුවන් ෆස්ට් වීක් එකේ සියෝකෙම් එකට ඇවිල්ලා ටියුට්ස් එක අරගෙන ඔන්ලයින් පේමන්ට් එක නොකර සියෝකෙම් එකට පේමන්ට් එක කරලා ටියුට්ස් එක අරගෙන මයික් එක කතා කරලා අඩුපාඩු හදලා එහෙම යන්න. මොකද ගිය සැරේ එහෙම ඈත ඉඳලා ඇවිල්ලත් හරි ඒ සමහර ළමයි ඉන්න මාසෙකට එක දවසක් ඈත ඉඳලා එනවා. ඇවිල්ලා කතා කරලා මම මෙහි ඉඳලා ආවේ මෙහෙම කියලා ෆොටෝ එකකුත් ගහගෙන උන් යන්නේ. හරි? එහෙම කළා එහෙම ගිය ළමයි සෑහෙන හොඳ ප්‍රතිඵල දාලා තියෙනවා. ඉතින් එහෙම හරි කරන්න. මොකද මේක තමන්ගේ. හරි? දැන් තමන්ට ගෙදර ඉඳලා වැඩ කෙරෙන්නෙම නැත්නම් යුනිවර්සිටි එකටත් යන්න එපා ඈත. හරි? එක්කෝ ගෙදර ඉඳලා වැඩ කෙරෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් වෙනස් වෙන්න. හරි? කොහේ හරි හොඳ බෝඩිමක් හරි හොයාගෙන එහෙම හරි වැඩේ කරන්න. මේ ඉස්සර කොල්ලෝ අනිවාර්යෙන් පන්සල් වල නැවතිලා පාවිලා ඉගෙන ගත්ත පුතේ. ඉතින් එහෙම කරන්න. මොකද මීට වඩා කාලයක් නැහැ. මේ මාස 6 ඔයාට මේ මැනික් කරලා මැනික් පතල් අරගෙන නැත්නම් රන් ආකාරයක් මේ හාරලා අරගෙන පුළුවන් නම් කරන්න. එහෙම නැත්නම් ඉතින් මේක තමයි ඔයාට තියෙන හොඳම වැඩේ. හරි මේ මාස 6න් ඔයා හීන මර ඉඳලා වැඩක් නැහැ. මේකට ප්‍රායෝගිකව සෙට් වෙන්න. සෙට් වෙලා මේක රිද්මයක්. මේ රිද්මේ කරගෙන යන්න. හරි ඔයා හිතන්න පුළුවන් විභාගය ගැන ඕන තරම් කයි ටෝක්ස් දෙන්න පුළුවන්. හැබැයි විභාගෙ කිට්ටු වෙනකොට ඔයා හිර වෙනවා නම් ආයි වැඩක් නැහැ. අනිත් එක වැඩක් නෙමෙයි හොඳේ. වැඩ තුන බැලන්ස් කිරීම කියන එක අනිවාර්යයි. ඔයා හුඟක් වෙලාවට වෙන්නේ එක වැඩක් පුළුවන් වුණාම මොරල් වෙලා අප් වෙලා ඉන්නවා. අනිත් වැඩ දෙකම ඉවරයි. ඉතින් වැඩක් නැහැ නේ ඔයගේ ජීවිතේ. ඔය ගියසර හිටියා A2යි B1 අරගෙන රජ රට විශ්වවිද්‍යාලයට සමත් වෙච්ච ළමයෙක්. ඒ ළමයා මේ සැරේ කොළඹ යනවා කියලා එක්සෑම් කරා. මේ සැරේ ප්‍රතිඵලය C3යි. හරි. එහෙම ළමයිනුත් ඉන්නවා. දැන් තර්ඩ් ෂයි එකට ආයි සූදානම් වෙන්න ඒ ළමයි වැඩ කරනවා. හරි. ඉතින් එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න අපරාධ කාලේ නාස්ති කරන්න එපා. හරි. එහෙමනම් තනිකොළ පේපර්ස් ඒවා මොකද්ද හිවහනවා good morning MCQ කරනවා දහනවා ඔක්කොම කරනවා ඊළඟ speed.com paper එක දැන් කරන්නේ නැද්ද දහනවා ඔක්කොම කරනවා හොඳේ කලබල නැතුව ඉන්න හරි දැන් වැඩේ පටන් ගන්න මොකද දැන් ඕලන පේනවනේ අපි ගොඩාක් වැඩ කරලා තියෙන්නේ ඒ ඔක්කොටම තමයි දැන් කාලේ හදාගෙන තියෙන්නේ හරි right එහෙනම් good night අර අම්මා තාත්තා අන්තිමට ගැහුවේ නැත්නම් ඒගොල්ලන් පොඩ්ඩක් එකට අහන්න දෙන්න මොකද ඒක ඕගොල්ලන්ගේ
ඉතින් සමබර කරගෙන මේ වැඩේ කරන්න වැදගත් වෙනවා. ඔයාට බැරි නෑ අනිවාර්යෙන් පුළුවන්. හරි මේ බලන්න. පළවෙනි අධීර වශයෙන් ඔයාට පුළුවන් කියන එක ඔප්පු කරන්න ඔයා. හොඳේ. ඔයා අනුන්ගෙන් අහා යන්න එපා මට පුළුවන් වෙයිද කියලා. එහෙම අහන්න එපා. මෙන්න මේ වැඩ ටික කරන්න. මේක ටිකයි තියෙන්නේ. හරි ඔයාට දවස් ගාණක් ඒකට තියෙනවා. මේ වැඩ ටික කළා. මේ ලකුණු අතරට එන්න බලන්න. ඔයාව චෙක් කරගන්න. හරි මේ සුළු වැඩ ප්‍රමාණය කළා. ඔයාව චෙක් කරගන්න. හරි එහෙම කරා. ඔය දේ කරන්න නැතුව බෑ. හැමදාම ගුරුවරු කියන දේ අහගෙන ඉන්නවා පුළුවන් කියලා හිතනවා පුළුවන් නෑ. හරි ටික දෙනෙක් පාස් වෙනකොට ලොකු ප්‍රතිශතයක් ෆේල් වෙනවා. එහෙම බෑ. අපි වෙනස් වෙන්න ඕනේ. හරි මෙන්න මේ වැඩ ටික කළා මෙතනින් ඔයාගේ පුළුවන්කම හදන්න. පළවෙනි දේ මෙච්චරයි. හොඳේ. දැන් ඔයා මේ වෙලාවේ කරන කෙමිස්ට්‍රි වෙනුවෙන් එදා වැඩ කරන්න අනිවාර්යෙන්. මේක ෂෙඩියුල් එකකට යන්නේ. ඔයා මේ ටික ප්‍රගුණ කරන්න. මේ ටික ප්‍රගුණ කරන්න. ටෙස්ට් එක ලියන්න. ලකුණු බලන්න. පුළුවන් නම් 15ම ලියන්න. ලකුණු අඩු වුණොත් ආයි මේ සටහන් ටික බලන්න. ආයි මේ සටහන් ටික බලන්න. කළා ආත්ම වීර්යය හදාගන්න. හදාගෙන හරියට වැඩ කරන ක්‍රමයට යන්න. හරි? රයිට්. එහෙනම් පුතේ දුවේ මෙතනින් නවතිනවා. good night.